समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदम् धम्मश्रवणकालो अयं वदन्ता ධම්මස්සවනකාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුවපත් වේවා සියලු දෙනාම අපි මේ ධර්ම සාකච්ඡාව තුළ ඇත්තටම අපි කතා කරන්න උත්සාහ කරන්නේ අපි හැමෝටම යම් කිසි සුළු හෝ අපි දහම් පාසලෙන් ඉගෙනගෙන ඉස්කෝලෙන් ඉගෙනගෙන යම් ධර්ම දේශනාවල් ශ්‍රවණය කරලා අපිට තියෙනවා යම් කිසි දහම් දැනුමක්. ඒ කියන්නේ බුද්ධ ධර්මය කියන එක ගැන යම් කිසි ප්‍රාමාණික අදහසක් මේ හැමෝම තුල තියෙනවා. එතකොට මේ ප්‍රාමාණික අදහස තුළ මේ බුද්ධ ධර්මයෙන් අපිට ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම මේ බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව අපිට මේකේ තියෙන හරය අර්ථය පරමාර්ථය ගැන අපිට හොඳ අදහසක් හොඳ දැනුමක් දැක්මක් අපි තුල ඇති කරගත්තොත් එතකොට අද සාකච්ඡාවෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බුද්ධ ධර්මය කියලා කියන්නේ මොකක්ද? බුද්ධ ධර්මය කියන්නේ තවත් එක ආගමක් නෙවෙයි. ඒක මිනිස්සු කියනවා සමාජය කියනවා බුද්ධ ධර්මය කියන්නේ ආගමක් නෙවෙයි කියලා කියනවා. නමුත් අපි දන්නවා අද වෙනකොට බුද්ධ ධර්මය ආගමක් කරගෙන තියෙන බව. ඒක නිසා ගොඩක් අය හිතනවා මේකත් මේ තවත් එක් ආගමක් විතරයි කියලා. එතකොට ඇයි මේ බුද්ධ ධර්මය අනිත් ආගම් වලින් වෙනස් වෙන්නේ? ඒකට මොකක්ද හේතුව? ඇයි මේ අපි බුද්ධ ධර්මයේ තව ආගමක් නෙවෙයි කියලා කියන්නේ කියන එක සම්බන්ධව අපිට යම්කිසි දැනුමක් අපි අරගත්තාම අපි අනුගමනය කරගෙන යන ප්‍රතිපදාව අපිට අනුගමනය කරගෙන යන්න බොහොම පහසුවක් වෙනවා. මේවා ටිකක් සුළු කාරණාවකෙත් කෙනෙකුට දැනෙන්න පුළුවන්. හැබැයි සුළු කාරණාවක් වුණාට මේ සුළු කාරණාවල් තමයි අපි දැනගත යුතු. අපි ලොකු අවධානයක් නොදෙන නිසාම සමහර දේවල් අපිට තේරුම් ගන්න අපහසු වෙලා තියෙන්නේ මේ සුළුයි කියලා අතහැරලා දාන දේවල් තුල කියලා මට දැනුණා. ඒක නිසාමයි මම තීරණය කරේ මේ බුද්ධ ධර්මය කියන වචනය මොකද්ද මේ බුද්ධ කියලා කියන්නේ කියන එක ගැන අපි ටිකක් ගැඹුරෙන් කතා කරලා තේරුම් ගත්තොත් අපිට අපේ මේ ධර්මයේ මාර්ගය අනුගමනය කරන්නේ මජ්ක්‍ධිමා පටිපදාව තුල මේ මොකද්ද මජ්ක්‍ධිමා පටිපදාව කියන්නේ කියන එක තේරුම් ගන්න ගොඩාක් පහසුවක් වෙයි කියලා මට හිතුණා. මොකද අපි දන්නවා අද වෙනකොට අපිට බුද්ධ ධර්මය කියලා කියන්නේ තවත් වඳින පුදන යදින පතන ප්‍රාර්ථනා කරන නිකන් අර බොහොම ආගමික සංකල්පයක තත්වයකට වැටිලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මෙච්චර උතුම් ධර්මයක් ලැබිලා තියෙද්දි අද මිනිස්සුන්ට ගොඩක් සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, මානසික ප්‍රශ්න. එතකොට මේ ස්වභාව ධර්මයේ තුල සිද්ධ වෙන යම් දේවල් පිළිබඳව තමන්ගේ තියෙන ආකල්පමය වශයෙන් ගොඩක් මිනිස්සු වෙනස් වෙලා මිනිස්සු පොඩ්ඩක් අතරමං වෙච්ච ස්වභාවයක්. අතරමං වෙලා
තමන්ට මේ දේවල් කරගන්නේ කොහොමද කියලා තමන්ට අරමුණක් ඇතුව තමන්ගේ ජීවිකාව කරගෙන යන්න, තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යන්න බැරි ගතියක් මිනිස්සු තුල මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඒක ડિප්‍රෙෂන්, මානසික ආතතිය, මානසික පීඩනය කියලා මිනිස්සු නම් වශයෙන් යොදාගෙන කතා බහ කරාට මේවා බෙහෙත් අරගෙන කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඇත්තටම මේ හැම දෙයක් ගැනම යම්කිසි අවබෝධයක් තමන් ලබා ගත්තොත් තමන්ට මේ අවබෝධය තුලින්ම මේ යථාර්ථය දැක ගන්න පුළුවන්කමක් කෙනෙකුට ලැබෙනවා. එතකොට අපි බලමු මේ බුද්ධ ධර්මය තවත් එක ආගමක් නොවෙන්නේ කියන හේතුව. අපි කියනවා කතාවට ගොඩක් අය කියනවා මේ බුද්ධ ධර්මය කියන්නේ තවත් එක ආගමක් නෙමෙයි මේක දර්ශනයක් කියලා. ඇත්තට මේක දර්ශනයකුත් නෙමෙයි. මේ බුද්ධ ධර්මය කියලා කියන්නේ මේ තියෙන පරම සත්‍යය. මේ පරම සත්‍ය විස්තර විග්‍රහ මේ පැවැත්ම සත්ව පුද්ගල පැවැත්මේ තියෙන මේ යථාර්ථය පිළිබඳව විස්තර විග්‍රහ කරපු ධර්මයක් තමයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. එතකොට ඒක කිසිම ආකාරයකින් මිනිස්සෙකුටයි මේ ධර්මයේ දේශනා කරන්නේ. මේ මිනිස්සෙකුගේ මේ පැවැත්ම පිළිබඳව. දැන් අපි දන්නවා මේ මොහොත වෙන විට අපිට පියවියසට දකින්න පුළුවන් මිනිස්සු ඉන්නවා, සත්තු ඉන්නවා, ඒ වගේම ඇසට නොපෙනෙන භූත, പ്രേත, දේව, බ්‍රහ්ම කියන ජීවිනුත් ඉන්නවා කියලා අහලා තියෙනවා. නමුත් මිනිස්සු දැකලා නැහැ. නමුත් එහෙම ජීවි කොටසකුත් ඉන්නවා කියලා අපි සම්මතයේ තුල ඉගෙනගෙන තියෙනවා. මේක ඉගෙන ගත්තට විතරක් මදි මේක මෙහෙම තියෙනවා කියන එක ගැන අපිට අදහසක් ගන්න නම් අපි මේවා ගැන හරියට දැනුම් තේරුම් ඇති කරගන්න ඕනේ. එතකොට මේ ලෝකෙ මේ ජීවිත පැවැත්මක් පවත්වාගෙන යනවා. ඒ වගේම මේ පැවැත්ම තුල බලවත් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සයා තමයි ඇත්තටම බලවත් කෙනා. දැන් භූත, പ്രേත, දේව, තිරිසන් කියන මේ සත්ව කොට්ටාස වලින් මිනිස්සයාට ලොකු ශක්තියක්, බලයක්, වටිනාකමක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ ඒක තමයි manussත්ත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලා දේශනා කරන්නේ. මේ මිනිස්සෙක්ට කරන්න පුළුවන් දේ, මිනිස්සෙගේ මනසේ තියෙන මේ හැකියාව අනිත් කිසිම සත්වයකට ස්වභාව ධර්මයෙන් ලැබිලා නැහැ. ඒක නිසා මේ පැවැත්ම, මේ මෙරි ඉපදී යන පැවැත්ම නතර කරන්න පුළුවන් යම් කිසි කෙනෙක් මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්න මොහොතක. එහෙම නැතුව වෙන තැනකදී ඒක කරගන්න අමාරුයි. මේ ධර්මයේ අවබෝධය කරගන්න, ධර්මයේ අහන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්මයේ මනසීකරණය කරන්න ඒ කෙනාට මේ manussත්ත්ව පටිලාභය කියලා කියන්නේ ලැබිච්ච නිදානයක් ඇත්තරම. එතකොට අපි කියනවා මේ උපතින්ම මිනිස්සෙකුට තියෙනවා ජාතිය, ආගම අපි බෙදාගෙන තියෙනවා. දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, ගිහි, පැවිදි මේ ආකාරයෙන් බොහෝම බෙදීම් අපිට මේ සමාජය තුළ දකින්න තියෙනවා. මේ කොච්චර බෙදීම් තිබුණත් මේ හැම බෙදීමක් තුළම ඉන්නේ මිනිස්සෙක්. එතකොට මෙන්න මේ මිනිස්සයා තමයි මේ නිවන් දකිනවා කියන තැනට නැත්නම් මේ පැවැත්ම නැවැත්මක් කරනවා කියන තැනට යන්නේ. එතකොට මේ නිවන් දකිනවා කියන එකට කොහෙත්ම ජාතිය, ආගම, කුලය, උගත්, නූගත්, දුප්පත්, පොහොසත්, ගිහි පැවිදි ભેදයක් නැහැ. මේ හැමෝටම තියෙනවා මේ සත්වයක් පුද්ගලයෙක් විදිහට උපත ලැබුවාම මේක තුල පැවැත්මක් තියෙනවා, මේක තුල විපරිණාමයක් තියෙනවා, මේක තුල ජරාවටපත් වීමක් තියෙනවා, මරණයක් තියෙනවා, මේ පිය විප්පයෝග තියෙනවා, පිය සංපයෝග තියෙනවා, ඇතිවීම තියෙනවා, නැතිවීම තියෙනවා. මෙන්න මේ නොනවතින ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි මිනිස්සෙක් වෙලා ඉපදුනාට අපිට ඕන වෙලාවට මැරෙන්න බෑ. අපිට ඕන වෙලාවට ඉපදින්න බෑ. අපි කොච්චර මිනිස්සු විදියට හිතාගෙන හිටියත් අපි කැමති විදියට නවත්තන්න පවත්වන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා කියලා මෙන්න මේ කාරණා කිසිම ජාතියක ආගමක මිනිස්සෙකුට පාලනය කරන්න බෑ.
අපිට පුළුවන් කන්න බොන්න මේ වටපිටාවෙන් හොයාගන්න. අඳින්න පළඳින්න මේ වටපිටාවෙන් හොයාගන්න. හැබැයි අපිට එකපාරටම අපි ලෙඩ වුණාම, අපි මරණයටපත් වෙනකොට, අපිට ප්‍රිය විප්‍රයෝගයක් ඇති වෙනකොට, අප්‍රිය සංපයෝගයක් ඇති වෙනකොට මේ හිතට දැන් මේ හිත අකමැති දේවල් අපේ පරිබාහිරව අපිට දකින්න වෙනකොට අපිට හිතා ගන්න බෑ ඇයි ඒක වෙන්නේ. අන්න ඒ වෙලාවේදී තමයි මිනිස්සෙකුට තේරෙන්නේ, මිනිස්සුන්ට තේරෙන්න පටන් ගන්නෙ මේ මිනිස්සයා කියන කෙනාට පාලනය කළ නොහැකි තත්වයක් හෝ යම්කිසි බලවේගයක්, ශක්ති ප්‍රභවයක් ක්‍රියාත්මක වෙනවා කියන එක තේරුම් ගන්න පහසුම තැන ඒක. කොච්චර බලවත් පුද්ගලයෙක් වුණත් ඒ බලවත් පුද්ගලයාට එයා ලෙඩ වෙන එක, වයසට යන එක, එයා මරණයටපත් වෙන එක, නැවත උපදීම එයාට පාලනය කරන්න පුළුවන් මට්ටමක තියෙන්නේ නැහැ. එයා දන්නේ නැහැ ඒක කොහොමද වෙන්නේ කියලා. ඒ නිසාම මිනිස්සු ගොඩක් අසරණ තත්ත්වයකටපත් වෙනවා. මොකද මිනිස්සයා කියන්නේ එයා කැමති විදිහට දේවල් වටපිටාවේ සිද්ධ වෙලා හැම මොහොතකම සතුටින් ඉන්න ලැබෙනවා නම් මිනිස්සයා කියන කෙනා බොහොම කැමතියි. සත්‍යයා කියන කෙනා බොහොම කැමතියි. නමුත් ඒ අපි කොච්චර කැමැත්තෙන් හිටියත් අපිට ඒ පාලනය කර නොහැකි ශක්තියක් මේ තුල ක්‍රියාත්මක වෙනවා කියලා අපිට තේරෙන්නේ. සමහර විට අපි බොහෝම කැමැත්තෙන් හිටපු කෙනෙක් අපිට අහිමි වෙනකොට, මරණයටපත් වෙනකොට, ලෙඩට දුකට පීඩාවටපත් වෙනකොට, අපි ලෙඩටපත් වෙනකොට, අපි දුකට වේදනාවටපත් වෙනකොට අපිට තේරෙනවා මෙතන මොකක් හරි අපිට පාලනය කරන්න බැරි ශක්තියක් තියෙනවා කියලා. එතකොට මේ ක්‍රියාවලිය නොනවත්වාම අපේ උත්සාහයක් නැහැ. ස්වභාවිකවම මේක දිගින් දිගට යනවා. මේ දිගින් දිගට යන ක්‍රියාවලිය මේ ශක්ති ප්‍රභවය මොකක්ද? මේ ශක්ති ප්‍රභවය බිහි වෙන්න හේතුව මොකක්ද කියන ධර්මතාවය විග්‍රහ කරපු ධර්මය තමයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. එතකොට මේ උපත, මරණය, දුක් විඳීම බෞද්ධයන්ට විතරක් සීමා වූ දෙයක් නෙමෙයි. ඕනම ජාතියක, ආගමක, තරාතිරමක දුක්පත් බේසයක් බේදයක් නැතුවම මේ මිනිස්සුන්ට මේ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ යථාර්ථයේ මේ ක්‍රියාත්මක වීම සම්බන්ධව අපි දැනුවත් වුණොත් තමයි අපිට මේ පැවැත්ම නැවැත්ම කියන මේ වචන දෙකේ හරය අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ බුද්ධ ධර්මයේ කියන එක අතීත, අනාගත, වර්තමාන කියන මේ තුන් කාලයටම සත්‍යයන්ට පොදු වෙච්ච, සියලු සත්වයින්ට පොදු වෙච්ච විද්‍යාත්මක සත්‍යයක්. එතකොට මේ විද්‍යාත්මක සත්‍ය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ලෝකේ පවතිනවා එකම දේ එක කාලයකදී විතරයි මිනිස්සුන්ට මේ කියන ධර්මතාවය තේරුම් අරගන්න පුළුවන්. ලෞතර බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේක පෙන්නලා දෙනකම් මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. එතකොට ඒක නිසා මේ ලෝකේ පවතිනවා බුද්ධෝත්පාද කාල සහ අබුද්ධෝත්පාද කාල කියන කාල පරාසයන් දෙකක්. එතකොට දැන් අපි දන්නවා අපි ඉස්කෝලවල අපි අදටත් කතා වෙනවා අපි ඉන්නේ මේ බුද්ධෝත්පාද කාලයක කියලා බොහොම ආඩම්බරයෙන් අපි කියනවා. නමුත් මේ බුද්ධෝත්පාද කාලයක් කියන්නේ හරිම දුර්ලභ දෙයක් කියලාත් අපි බොහොම ගැඹීරව කියනවා. නමුත් ඇත්තටම මේකේ තියෙන වටිනාකම තේරුම් ගන්න අපිට පුළුවන්ද කියලා, අපිට පුළුවන් වුණාද කියලා අපි බලන්න ඕනේ. ඇත්තටම මේ බුද්ධෝත්පාද කාලයක වෙලා අද වෙනකොට මේ යම්කිසි ධර්මතාවයක් හේතුඵලයක් නිසාම අද මේ බුද්ධ ධර්මයේ තියෙන හරය අර්ථය පොඩ යටපත් වෙලා ගිහිල්ලා තියෙනවා. අද අපි බුද්ධ ධර්මය කියලා අපේ ගෙවල් වල අපි කරන්නේ උදේ හවස මල් පහන් තියලා, පන්සිල් කියලා, මොනවා හරි ගාත ටිකක් කියලා අපි වඳිනවා. එතකොට අපි පන්සලට යනවා. අපිට ලෙඩක් හැදුනහම ඔන්න ලෙඩේ සුව කරගන්න කියලා අපි පන්සලකට යනවා. මොනවා හරි බාරහාරයක් වෙනවා. විභාගයක් තියෙනවා නම් ඒකට බාරහාරයක් වෙනවා. ඔය වගේ අපේ ජීවිතේ යම් යහපත් අවස්ථාවලදී ගිහිල්ලා මලක් පහනක් පූජා කරලා ආශිර්වාදයක් ලබා ගන්නවා කියලා දෙයක් කරනවා. ඒ ඇරෙන්න ඇත්තටම මොකද්ද මේ බුද්ධ කියලා කිව්වේ කියන එක සම්බන්ධව මිනිස්සුන්ට ලොකු අදහසක් නැහැ. ඒ අදහසක් නැති වෙන්න හේතුව තමයි මේක යටපත් වෙච්ච නිසා
මිනිස්සු මේක තවත් ආගමක් විදිහට පවත්වගෙන යන්න උත්සාහ කළා මිසක මේකේ තියෙන ගැඹුරු හරය අර්ථය ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කළෙත් නෑ. ඒක කියලා දෙන්න සුදුසු ගුරුවරු හිටියෙත් නෑ. ඒ වගේ යම්කිසි බලපෑමක් සිද්ධ වෙච්ච නිසා මේ වටිනා ධර්මයක් බොහොම කාලයක් යටපත් වෙලා බොහෝ මිනිසුන්ට මේක අහිමි වෙලා ගියා. ඉතින් ඒක නිසා තමයි අපිත් මේ ධර්ම සාකච්ඡා කරලා මේක නැවත පණ ගන්වන්න. මේ ධර්මයේ වටිනාකම, මේ ධර්මයේ තියෙන ගැඹුර, මේ මිනිස්සුන්ගේ තියෙන වටිනාකම සහ මිනිස්සුන්ගේ තියෙන වාසනාවන්තකම පෙන්නලා දෙන්න අරමුණෙන් තමයි අපි මේ ධර්මයේ දේශනා කරන්නේ, ධර්මයේ සාකච්ඡා කරන්නේ. මෙන්න මේ යටපත් වෙච්ච ධර්මයේ නැවත පණ ගස්සවන්න. එතකොට මේ ධර්මය බුද්ධ කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් අපි දැන් අපි ධර්මයක් යම් කිසි මට්ටමක අහලා තියෙන හින්දා අපි දන්නවා මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන ධර්මය. එතකොට මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව තියෙන්නේ බෞද්ධයා කියන කෙනා තුල විතරක් නෙමෙයි. මේ අනිත් සියලු ආගම් තුල, අනිත් සියලු ජාතීන් තුල දුප්පත් පොහොසත් ભેදයක් නැතුව මේ රාග භව, දේශ භව, මෝහ භව කියන එක මුල් බැහැගෙන මේ සියලු සත්වයෝ මේ යම් විපාක අවස්ථාවන් ගෙවනවා. සමහරු මිනිස්සු වෙලා ඉපදිලා තියෙනවා, සමහරු දෙවිවරු වෙලා ඉපදිලා තියෙනවා, තව සමහර කට්ටිය භූත ප්‍රේත කියන දුගතිවල ඉපදිලා තියෙනවා, තිරිසන් අපායවල වල මේ ආදී ගති වල උපත ලැබලා තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සෙක් විදිහට හදාගත්ත යම්කිසි ගතියක් නිසා මේ රාග දේශ මෝහ කියන මේ කෙලෙස් සිතුවිලි වලින් ඇති කරගත්ත මේ ශක්තියින් මේ කෙලෙස් ධර්ම උදුරා දැමීම සම්බන්ධව තියෙන අවබෝධයක් නැතිකම නිසා ඒක ගැන දැනුමක් ලබා ගන්න ඒ අයට ක්‍රමවේදයක් නොතිබිච්ච නිසා ඒ අල්ලා උපාදානය කරගත්ත යම් ගති ස්වභාවයන් වලට අදාළව යම් තැන්වල උපත ලැබලා මේක කැරකි යනවා මිසක් මේක නවත්තන්නේ කොතනින්ද කොහොමද නවත්තන්නේ කියන එක සම්බන්ධව කියලා දෙන්න මිනිස්සුන්ට කාලෙකදී මේක යටපත් වීම නිසා නැති වෙලා ගිහින් තිබුණා. ඉතින් දැන් අපි තේරුම් ගන්න ඕනේ එතකොට මේ බුද්ධෝත්පාද කාලයක් කියන එකේ වටිනාකම. එතකොට බුද්ධෝත්පාද කාලයක් කියන්නේ ලෞතුරා බුදුවරු ලෝ පහළ වෙන කාලයක්. දැන් අපි සම්මතයේ අපි කතා කරන අද බුද්ධෝත්පාද කාලයක්. ඒ කියන්නේ මේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ කෙනෙක් ඉපදිලා මේ ධර්මීය ලෝකයට මතු කරලා මිනිස්සුන්ට නිවන් දකින්න පුළුවන් වටපිටාවක්, ඊට අවශ්‍ය ධර්මතාවයක්, ඊට අවශ්‍ය දහම් දැනුමක් ක්‍රියාත්මක වෙන කාල සීමාවක්. එතකොට යම් කිසි කෙනෙක් කියනවා නම් අද අපිට නිවන් දකින්න බෑ. අපි ඒකට පෙරම් පුරන්න ඕනේ. ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙම නැතුව අපිට නිවන් දකින්න බෑ කියලා ඒක සම්පූර්ණම වැරදි කතාවක්. මොකද එහෙනම් මේක බුද්ධෝත්පාද කාලයක් වෙන්න බෑ, මේක අබුද්ධෝත්පාද කාලයක් වෙන්න ඕනේ. අබුද්ධෝත්පාද කාලෙක තමයි මිනිස්සුන්ට ධර්මිකුත් නැහැ, ඊට අදාළ පරිසරයකුත් නැහැ. එතකොට මිනිස්සු යම් පින්කම් කර ඔන්න මේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා. හැබැයි කවුරු හරි කෙනෙක් මේ බුද්ධෝත්පාද කාලෙක එහෙම කරන්න ඕනි කියලා කියනවා නම් ඒක වැරදි කතාවක්. මොකද මේක නිවන් දකින කාලයක්. නිවන් දකින්න අවශ්‍ය සියලු ධර්මතා මතුවෙච්ච කාලයක්. එතකොට මේ බුදු පියාණන් වහන්සේලා මේ තමන්ට අවබෝධ වෙච්ච දේ තමන් ස්වයම්බු, ඒ කියන්නේ බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ බුදු කෙනෙක් පරප්‍රත්‍ය රහිතව. ඒ කියන්නේ තව කෙනෙක්ගෙන් ධර්මය අහගෙන, තව කෙනෙක්ගෙන් ගුරු උපදෙස් අරගන්නේ නැතුව ස්වයම්බු ඥාණයෙන් මේ ධහම අවබෝධ කරගන්නවා. මේ අවබෝධ කරගත්ත ධහම තමයි උන්වහන්සේලා ඊට පස්සේ දේශනා කර මිනිස්සුන්ටත් මේ අනුගමනීය ප්‍රතිපදාව ගැන පැහැදිලිව කියලා දීලා ඒ අයත් මේ ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළින් මේ නිවන සාක්ෂාත් කරගෙන මගඵල පූර්ණය කරගෙන
මේ පැවැත්ම නැවැත්මක් දක්වා අරගෙන ගියේ. එතකොට මේ ඇත්තටම මේ පැවැත්ම තුලට ආගම හරිම වැදගත්. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. මොකද මිනිස්සෙකුට මේ ධර්මය අපිට හැමෝටම තේරුම් ගන්න හැකියාවක් නැති බවත් අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපිට කිසිම කෙනෙක් එක්ක ගැටීමක් ඇති කර ගැනීම තේරුමක්ම නැති කතාවක්. යම් කිසි කෙනෙක්ට මේක දැනගන්න අවශ්‍ය නම් විතරයි අපි මේක පෙන්වා දෙන්න ඕනේ, කියන්න ඕනේ, මේක ගැන කතා බහ කරන්න ඕනේ. මොකද සමහර මේ බහුතරයක් පිරිසට මේ ධර්මය ටිකක් ගැඹුරුයි, තේරුම් ගන්න අමාරුයි. එතකොට ඒක බුදු පියාණන් පවා අර නියසිලේ වැලි කැට ගන්නට උපමාවක් දීලා පෙන්නලා දුන්නේ මේ අයට මේ බොහොම සුළුතරයක් පිරිසකට තමයි මේ ධර්මාවබෝධය ලබන්න පුළුවන්. එතකොට ඒ ඇරෙන්න සාමාන්‍ය සම්මතය තුල ආගමක් මිනිස්සුන්ට අවශ්‍යයි. මොකද මිනිස්සුන්ගේ ඒ එන අර ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම කියන දේවල් වලදී මේ මිනිස්සුන්ගේ සිත් කම්පණයටපත් වෙනවා. ඒ කම්පණයටපත් වෙනකොට ඒ කම්පණයටපත් වෙන සිත යම් මට්ටමකට සමතේට කරගන්න ඒ මිනිස්සුන්ට යම්කිසි බැඳීමක්, පිදීමක්, කිරීමක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි මේ මිනිස්සු එක්ක ගැටෙන එක නෙවෙයි අපි කරන්න ඕනේ. අපිට පුළුවන් නම් ඒ අයට මේක කියලා දෙන්න පුළුවන් නම් කියලා දෙන්න පුළුවන් විදිහ බලන්න. එහෙම නැත්නම් මේක තමන්ම තේරුම් අරගෙන තමන් මොකද්ද කළ යුත්තේ කියන එක මේ ධර්මයේ තමන්ට ගලප තමන් තුලින් දැක ගන්න බලන්න. මේ ධර්මයේ තියෙන වටිනාකම ඉස්මතු වෙන්නේ එතකොට. මේ ධර්මයේ ඇහෙන ප්‍රමාණයෙන් තමන් තුලින් දැක ගන්න තමයි කෙනෙකුට මේ ධර්මයේ තියෙන වටිනාකම, මේ ධර්මයේ තියෙන ගැඹුර, මේ ධර්මයේ තියෙන ශක්තිය, බලය මොකක්ද කියලා තේරෙන්නේ. ඉතින් ඒක නිසා අපිට වෙනම මේ ධර්මය තේරුම් ගත්තට පස්සේ මේ ධර්මයේ අනුගමනීය ප්‍රතිපදාවක් විදිහට අපිට එදිනෙදා ජීවිතේ භාවිතයට අරගන්න ගමන් තමයි යන්න ඕනේ. මේක නැතුව සියලු අපේ කටයුතු නතර කරලා කරන දෙයක් නෙවෙයි. මේ සියලු කටයුතු කරන ගමන් කළ යුතු ක්‍රියාකාරකමක් ගැන තමයි මේ බුදු පියාණන් වහන්සේ අපිට මතක් කරලා දෙන්නේ. එතකොට මේ මනුස්ස සිතකට දැනෙන දුක් වේදනාවලට මේ ලෞකික භෞතිකය තුලින් පිළියම් හොයන්න මිනිස්සු උත්සාහ කරන නිසා තමයි මේ ආගමත් ප්‍රසිද්ධ වෙන්නේ, ජනප්‍රිය වෙන්නේ. මොකද ඒගොල්ලන්ට අර ආධ්‍යාත්මිකව මේක හිතලා මේක ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න තරම් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න වැඩි නිසා, ප්‍රශ්න වලට මූණ දීලා අර හෙම්බත් වෙලා තියෙන නිසා ඒගොල්ලෝ හොයන්නේම අපිට පුළුවන් ද මේ නිවන කියන එක වැඳලා ලබා ගන්න. යම්කිසි පුද පූජාවක් කරලා ලබා ගන්න. එහෙම නැත්නම් යාඥා කරලා නිවන ඉල්ලලා වැඳ වැටිලා ලබා ගන්න පුළුවන් කියන අදහසක්, වැරදි අදහසක් මිනිස්සු තුලට ගිහිල්ලා තියෙනවා. මොකද මේ කාරණා මේ අනුගමනීය ප්‍රතිපදාව පැහැදිලිව දේශනා කරන්න පුළුවන් උත්තමයෝ යම්කිසි කාලයකදී නැති වෙලා ගිහිල්ලා ධර්මයේ යටපත් වුණ නිසා. නමුත් දැන් ඒක අපි නැවත මේක මතක් කරලා දෙන්නේ මේ ධර්මය, මේක බුද්ධෝත්පාද කාලයක්. මේ බුද්ධෝත්පාද කාලයේ වටිනාකම ප්‍රයෝජනයට අරගෙන අපි මේ නිවන් දකින්න මේ පැවැත්ම නැවැත්මක් කරන ගමනක කොහොමද මේ දුක අවසන් කරන ගමනකට අපි ආරම්භයක් ලබා ගන්නෙ. දැන් අපිට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේක ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනයක් කියලා. එතකොට මේකට ආරම්භයක් ගන්න ඕනේ කෙනෙක්. ආරම්භයක් ගන්න නම් ඒ ආරම්භය ගන්න අපි ආරම්භය ගන්න ඕනේ අර අන්ධ භක්තියෙන්, අන්ධ විශ්වාසයකින් නෙවෙයි. එහෙම අරගත්ත අයට තමයි අර සිල් වෘතවල වැටෙනවා. සමහර වෙලාවට මේ ධර්මයේම අහගෙන යම්කිසි සිල් වෘතයකට වැටිලා ඒකෙන් ගොඩ එන්නේ නැතුව ඒකම උපාදානය කරගෙන ඒක තුලම බැහැගෙන ඉන්නවා. එහෙම නැත්නම් මේ ධර්ම දැනුම උපාදානය කරගෙන මේ ධර්මයේ ඔරුවක් විදියට අර කරගහගෙන ඔරුව පාවිච්චියට ගන්න වෙලාවේ පාවිච්චියට අරගෙන ඔරුව අතහැරලා දාන්න නැතුව ඒකත් කරේ තියාගෙන යන මට්ටමකට මිනිස්සු අද ඇවිල්ලා තියෙන්නේ. මේ බොහොම සැහැල්ලුවෙන් සුවයෙන් ඉන්න පුළුවන් ධර්මයක් දේශනා කරලා තියෙද්දි
ඒ විදිහට මිනිස්සු හැසිරෙන්නේ අර මේ චූටි කාරණා සම්බන්ධව මිනිස්සුන්ට තියෙන අල්ප දැනුම නිසා. එතකොට මේ දැන් මිනිස්සු හිතනවා දැන් අර Tamanට මේ දුක උරුම වෙනකොට ඒ කාලේ මිනිස්සුට තේරුම් ගන්න බැරි වුණා මේ බුද්ධෝත්පාද කාලවල ඉන්නකොට මොකද මේ වෙන්නේ කියලා. එතකොට මිනිස්සු ගස් ගල් වැන්දා, ඉර හඳ වැන්දා, එහෙම නැත්නම් කවුරු හරි Tamanට නොපෙනෙන ਸਰව බලධාරී දෙවියෙක් තමයි මේ අපිට මරණය සිද්ධ කරන්නේ. මේ උපත සිද්ධ කරන්නේ. ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා හිතාගෙන ඒ නොපෙනෙන දෙවියන්ට පුද පූජා පවත්වලා යාඥා කරලා අර Tamanට ඕන විදිහට Tamanට සතුටක් සුවයක් ලැබෙන විදිහක් හොයාගන්න තමයි මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ. දැන් අද වෙනකොට බෞද්ධයාපත් වෙලා තියෙන්නේ ඒ தത്വෙටම තමයි. බෞද්ධයාත් හදන්නේ Tamanට ලෙඩක් හැදෙනකොට ගිහිල්ලා මේ යම්කිසි මේ බගහකට මේ බෝධි මූලයකට ගිහිල්ලා බෝධියෙන් ඉල්ලලා ලෙඩ සුව කරගන්න බලනවා. තමන්ගේ දුකට පිහිටක් මේවා කරගන්න බලනවා. මිනිස්සුන්ට මේකට පැහැදිලි ක්‍රමවේදයක් නැහැ. අර తాවකාලිකව පැලස්තරයක් දාලා හිත සනස ගන්න ක්‍රමයක් තමයි මේ බුද්ධ ධර්මය බුද්ධ ආගමක් කර ගැනීම තුළ මිනිස්සු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ දේවල් වලින් මිදෙන්න මිනිස්සු යම් මට්ටමක පුද පූජා කරලා පුද පූජා කරන එක බැරි වුණොත් ටිකක් සිල් රකින්නවා වගේ ටිකක් ඊට වඩා ගැඹුරු තැනකට යනවා. දැන් සිල් රැකලා එතනදිත් එයාලට මේ தත්වයෙන් මිදෙන්න බැරි වුණාම ආයේ අය අතරමං වෙනවා. ආයි ඊට පස්සේ බැලුවා භාවනා කරලා යම්කිසි අනරිය භාවනා තුලින් මේ කියන தත්වය නැති කරගන්න පුළුවන්ද කියලා. එතකොට මේ භාවනා කිරීම තුලිනුත් නැති කරගන්න බැරි වෙනකොට තමයි මේ ඒකට අපිට හොඳම උදාහරණය තියන්නේ දැන් සිදුහත් කුමාරයා ඉපදුනාට පස්සේ සිදුහත් කුමාරයාගේ ඒ ගිහි ජීවිතය තුළ සිදුහත් කුමාරයා අර කාමසුකල්ලිකාන යෝගය කියන උපරිම මට්ටමේ ජීවිතයක් ගත කරා. පුළුවන් තරම් කය රමණය කළා මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ආයතන හයම පිනවමින් කටයුතු කරපු කාලයක් කාමසුකල්ලිකාණු යෝගීව හිටපු කාලයක් තමයි මේ ගිහි ජීවිතයේදී. එතකොට ඒක තුල මේ තමන්ට ඒ තුලත් තමන් වෙහෙසකටපත් වෙනවා කියලා දැනුණු මොහොතක තමයි ගිහි ගෙදර අත්තරින්නේ. එතකොට උන්වහන්සේ ඒ කාලෙත් අර අපි අහලා තියෙනවා අර ආනාපාන සති භාවනාවක් අර මේ වක්මගුල දවසේ කරා කියලා. එතකොට දැන් අපි ආනාපාන භාවනාවක් එච්චර චූටි කාලේ කරා නම් ඇයි එතකොට බුද්ධත්වයටපත් උනේ නැත්තේ? අපිට උගන්වපුව නැවත අපි ප්‍රශ්න කරන්න ඕනේ. දැන් මහාමායා දේවිය අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වුණා නම් බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ පංච සීලය රකින්න කියලාද? මේ අද අපි සම්මතය පාවිච්චි කරන පස්පව් පන්සිල් රකින්න කියලාද? අපිට නැවත හිතන්න ඕනේ. අර කරන්නම් වාලේ ආගමක් අදහගෙන යනවාට වඩා එහා ගිය ගැඹුරු කතාවකට අපිට එන්න වෙනවා. මොකද අපිට මේ දුක නැති කරගන්න ඕනේ කියලා අපිට අදහසක් තියෙනවා නම් මේ දේවල් සම්බන්ධව අපි නැවත හිතන්න ඕනේ. එතකොට මහාමායා දේවිය අටසිල් සමාදන් වෙනවා. හැබැයි අපිට කියනවාද නිවන් දකින්න පන්සිල් සමාදන් වෙනොත් ගිහියෙකුට ඒ தത്വයට යන්න පුළුවන් කියලා. ඒතර පන්සිල් සමාදන් වෙනවා කියන එකට එහා ගිය දෙයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා කිව්වහම ඔන්න යනවර ආනපාන අනරිය භාවනා පැත්තට. ඒක තුලත් යම් කිසි අසඤ්ඤ විසඤ්ඤ தത്വයකටපත් වෙලා ඉඳලා ආපහු මේ පැවැත්ම තුලම යක් තව තැනක ගිහිල්ලා උපදිනවා මිසක් මේකේ නැවැත්මක් නැති බව අපි තේරුම් ගන්න ඕනේ මේ කතාව හරහාම. එතකොට උන්වහන්සේ ඒකත් තේරුම් අරගෙන මේ ගිහිගේ අතෑරලා ගිහිල්ලා ඊට පස්සේ තමන්ගේ අනිත් ගුරුවරුත් එක්කලා මේ අනාර්ය භාවනා අනරිය භාවනා කරන පැත්තකටත් ගියා. ගිහිල්ලා බැලුවා ධානය ලැබුවා විඥා ලැබුවා. ඒත් උන්වහන්සේට තේරුණා උන්වහන්සේ මේ ජීවිතේ මේ බලාපොරොත්තු වෙන මේ නිවීම නිදහස නැහැ. එතනත් අඩුපාඩුවක් තියෙන බව උන්වහන්සේට තේරුණා. ඒක නිසා තමයි උන්වහන්සේ
ගිහිල්ලා තමන් තනිවම මේක අවබෝධ කරගන්නවා තනිවම මේක තේරුම් ගන්නවා කියලා හිතේ චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගෙන අර බෝධි මූලයේ ඉඳගන්න. එතකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් අද අපි සම්මතයේ මේ කරගෙන එන දේවල් කරලා අපිට මේ බුදු පියාණන් වහන්සේ පෙන්නලා දීපු මේ උන්වහන්සේ බොහෝම අමාරු කාර්යයක් කරා කියලා හැමෝම කියනවා. හැමෝම පිළිගන්නවා. හැබැයි මේ අමාරු කාර්යය බොහොම ලේසියට කරගන්න මිනිස්සු වැඳුම් පිදුම් යතුම් පැතුම් කරලා සිල් රැකලා එහෙම නැත්නම් මේ අනාර්ය භාවනා කරලා උත්සාහයක යෙදෙනවා. දැන් අපි දැකලා තියෙනවා සමහර අය භාවනා කරනවා කියලා බොහෝම අවකාශයකේ එක්ක හිටගෙන ඉන්නවා. එහෙම නැත්නම් වැස්සේ ඉඳගෙන ඉන්නවා. එතකොට මේ තියෙන්නේ මේ අත්ත කිලමතාණු යෝගී මට්ටමක් නේද කියන එකවත් තේරුම් ගන්න බැරි තරමට මිනිස්සු මේ දැනුම අඩු වෙලා තියෙනවා. මේ දහම් දැනුම අඩු වෙලා තියෙනවා. මේ ශරීරයට දුක් දීලා, ශරීරයට සැප දීලා මේ නිවීම සාක්ෂාත් කරගන්න බෑ කියන එක මොකද්ද මේ කිව්වේ කියන එක සම්බන්ධව මිනිස්සුන්ට අර ප්‍රාමාණික අවබෝධයක් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ මොකද මේ බුද්ධ කියන වචනේ. දැන් අපි මිනිස්සු හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ට කියන නම. බුදුහාමුදුරුවන්ට කියන නමක් නෙමෙයි බුද්ධ කියලා කියන්නේ. දැන් අපි කියනවා සිකී, වෙස්සපු, කකුසඳ, කොණාගම, කාශ්‍යප කියලා මේ බුදුරජාණන් වහන්සේලාගේ නම. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ නම වෙන්නේ ගෞතම සමන. එතකොට මේ බුද්ධ කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරපු නමක් නෙමෙයි. මේ උන්වහන්සේලා මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල ලබාගත යම් කිසි උතුම් තත්වයක් පෙන්වා දෙන්න භාවිතා කරපු පදය තමයි බුද්ධ කියලා කියන්නේ. එතකොට මේ බුද්ධ කියන පදය තේරුම් ගත්ත ගමන්ම අපිට තේරෙනවා මේ බුද්ධ කියලා කියන්නේ මේ රාග භව, දේශ භව, මෝහ භව දුරලා දාන්න යම් කිසි අනුගමනය කර යුතු, දරාගත යුතු ධර්මතාවයක් කියන එක, ධර්මයක් කියන එක අපිට යම් මට්ටමකට වැටහීමක් වෙනවා. අන්න ඒ නිසා තමයි මේක මේ ආගමක් නෙවෙයි කියලා කියන්නේ. දැන් ඕනෑම ආගමක ඉන්නේ මේ කියපු දේ කරන්න. මෙන්න මේක මෙහෙම මෙන්න මෙහෙම සීලයක් තියෙනවා. මෙන්න මේක කරන්න. එතකොට ඕගොල්ලන්ට දිව්‍ය ලෝකෙට යන්න ලැබෙනවා, ස්වර්ගයට යන්න ලැබෙනවා. ඔය වගේ කතන්දර තියෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ මේ පෙන්වන්නේ ආයේ දිව්‍ය ලෝකේ යන්න, ස්වර්ගයට යන්න, වෙන තව මීට වඩා සැප තියෙන තැනකට යන්න පාරක් මාර්ගයක් නෙවෙයි. මේ දුක් පැවැත්මට නැවත ඉපදී මෙරි යන මේ දුක් පැවැත්මට නවතා තිත තියන්නේ කොහොමද කියන එක. මෙච්චර කල් හිතේ කෙලෙස් පිරීලා එකතු කරගෙන ගොඩ ගහගෙන ආපු මේ කෙලෙස් අස් කරලා, උදුරලා, අයින් කරලා මේ පිරිසිදු මට්ටමක් ඇති කරගන්නේ කොහොමද කියන එක. මේක අධ්‍යාත්මික ශක්තියක්. මේක ලෞකික භෞතිකව කෙනෙකුට දකින්න පුළුවන් ශක්තියක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේක හැමෝටම තේරුම් ගන්න අමාරුයි. මේ අධ්‍යාත්මික ශක්තිය කියන එක මේ තේරුම් ගන්න පුළුවන් යම්කිසි ප්‍රඥාවන්ත, ඒකත් යම්කිසි ධර්මතාවයක් මත යම්කිසි ප්‍රඥාවක්, යම් මට්ටමක ප්‍රඥාවක් තියෙන්න ඕනේ මේ කියන කතාව මොකක්ද කියන එක තේරුම් ගන්න. නැත්තම් සාමාන්‍ය පුද්ගලයාට හිතෙන්නේ මේ කොහොම හරි අපි බොහොම මේකෙන් හම්බ කරලා මේ සල්ලි ටිකක් එකතු කරගත්තොත් ඔන්න අපිට සැපයක් ජීවිතයක් ගත කරන්න පුළුවන්, ඒකෙන් අපිට නිවීමක් ලබන්න පුළුවන් කියලා කොටසක් හිතාගෙන. තව කොටසක් හිතාගෙන ඉන්නවා අපිට සිල් රැකලා සිල් සමාදන් වෙලා එහෙම හිටියොත් අපිට යම්කිසි නිවනක් ලබන්න පුළුවන් කියලා තව කොටසක් හිතාගෙන ඉන්නවා. තව කොටසක් හිතාගෙන ඉන්නවා භාවනා කරලා ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා තව අපිට නිවනක් ලබන්න පුළුවන් කියලා තව කොටසක් හිතාගෙන ඉන්නවා. හැබැයි ඔය එක කොටසකවත් නෙමේ නිවන තියෙන්නේ. මේ තමන්ගේ හිත පිරිසිදු කරගන්න, මේ තමන්ගේ හිතේ උපදින කෙලෙස් ගති, රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති කියන මේ කෙලෙස් අඳුරු කිලුටු ගති අයින් කරන්න තමන් තුල මේ දරා ගන්න හේතුඵල ධම විනය කියන මේ ධර්මය තමන් දරා ගැනීම තමයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. එතකොට මේකට ජාතියක් නැහැ, ආගමක් නැහැ, දුප්පත් පොහොසත් ભેදයක් නැහැ, ගිහි පැවිදි ભેදයක් නැහැ. ඕනම කෙනෙකුට මේ ක්‍රමවේදය අහගෙන තමන් එදිනෙදා අනුගමනය කිරීම තුළින් තමන්ට මේ බුද්ධ කියන தത്വයට තමන්ටත් වෙන්න පුළුවන්. දැන් බුදු පියාණන් වහන්සේලා තුන්තරා බෝධියක් දේශනා කරලා තියෙනවනේ.
දැන් තුන්තරා බෝධිය අපි දන්නවා බුදු පසේ බුදු මහරහත් කියන. එතකොට මේ බුදු කියන්නේ ලෞතුරා බුදු පියාණන් වහන්සේලා. උන්වහන්සේලා ප්‍රාරප්‍රාත්‍ය රහිතවම මේ ස්වයම්බූ ඥාණයෙන් මේ ධර්මය අවබෝධ කරලා එතකොට ඒ අවබෝධ කරගත්ත ධර්මය ගම්නියම් ගම් වලට ගිහිල්ලා දේශනා කරලා මේ මිනිස්සුන්ට මේ ප්‍රතිපදාව කියලා දීලා අනුගමනය කරන්න දීලා තවත් මිනිස්සුන්ට මේ පැවැත්ම නවත්වන්න බොහෝම වටිනා කාර්යභාරයක් සිද්ධ කරපු උත්තමයන්න් වහන්සේලා. එතකොට ලෞතුරා බුදු කෙනෙක් කියන්නේ මේ පැවැත්ම තුළ මේ මිනිස්සෙකුට මේ තියෙන මේ දුක, ඒ කියන්නේ ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම කියන මේ දුක් පැවැත්මට හේතු වෙන මේ 11 ගින්නෙන් මිදී නිදහස් වෙන්න. මේ පාරමාර්ගය, මේ අනුගමනීය ප්‍රතිපදාව. මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේක අනුගමනීය ප්‍රතිපදාවක්. එහෙම නැතුව මේක වන්දලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. යදලා ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක තමන්ගේ මේ සිතුවිලි ක්‍රියාත්මක කිරීමේ යම් ක්‍රමවේදයක් හරහා තමන්ට සාක්ෂාත් කරගත හැකි තත්වයක් කියන එක තමයි අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. එතකොට මේ අබුද්ධෝත්පාද කාලය ගැන අපි කතා කරොත්. එතකොට මේ බුද්ධෝත්පාද කාලය කියන්නේ මේ රාග භව, දේශ භව, මෝහ භව උදුරා දමන්නට සුදුසු කාලයක්. එතකොට රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්නට බැරි කාලයකට අපි කියනවා. ඒ කියන්නේ මේ ලෞතුරා බුදු කෙනෙක් පහළ නොවන කාලයකට අපි කියනවා අබුද්ධෝත්පාද කාලය කියලා. මෙන්න මේ අබුද්ධෝත්පාද කාලය තුලත් මේ ධර්මතාවය ක්‍රියාත්මකයි. නමුත් මේක ලෝකයට දේශනා කරන්න කෙනෙක් නැති නිසා තමයි අනිත් අයට මේ ධර්ම අවබෝධ කරගන්න බැරි. නමුත් ඒ කාලෙදී තමයි අර පසේ බුදුවරු, පච්චේක බුදුවරු කියන අය පහළ වෙන්නේ. ඒ අයට මේ ධර්මය පරප්‍රත්‍ය රහිතවමයි ඒ අයටත් ලැබෙන්නේ. නමුත් ඒ අයට පුළුවන්කමක් තියෙනවා මේ ධර්මය තමන් අවබෝධ කරගෙන තමන් විතරක් මේ මාර්ගයෙන් අනුගමනය කරලා මෙතනින් නිදහස් වෙන්න. එතකොට පසේ බුදුවරු පහළ වෙන්නේ අබුද්ධෝත්පාද කාලව. ලෞතුරා බුදු පියාණන් වහන්සේලා බුද්ධෝත්පාද කාලවල පහළ වෙලා උන්වහන්සේලා දේශනා කරන මේ ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන අනුගමනය කරලා මේ අරහත් බුද්ධ නැත්නම් මේ චතුසත්‍ය බුද්ධ කියන මේ අරහතුන් වහන්සේලා පහළ වෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයකම උන්වහන්සේලාගේ ශ්‍රාවකයින් විදිහට. එතකොට මේ අරහත් බුද්ධ කියන தത്വයට තමයි දැන් මේ බුද්ධෝත්පාද කාලය තුල අද යම් කිසි කෙනෙක් මේ පැවැත්ම නැවැත්මක් කරගත්ත තැනකට යනවා නම් මේ අරහත් බුද්ධ කියන தത്വයට තමයි පත් වෙන්නේ. එතකොට අපිට තේරෙනවා දැන් මෙතන තියෙනවා ලෞතුරා බුද්ධ, අච්චේක බුද්ධ, අරහත් බුද්ධ. මේ තුනේම බුද්ධ කියන වචනය තියෙනවා. මේ තුනේම බුද්ධ කියන වචනේ තියෙන්නේ මේ තුන් දෙනාම කාලවල් තුනක ආකාර තුනකින් මේ බුද්ධ කියන தත්වයටපත් වුණාට මේ හැමෝමපත් වෙන්නේ එකම தත්වයකට. මොකද්ද මේ එකම தත්වය? උන්වහන්සේලා මේ රාග භව, දේශ භව, මෝහ භව කියන මේ කෙලෙස් ගති සම්පූර්ණයෙන්ම සහ මුලින්ම තමන්ගේ මේ චිත්තසංතාණයෙන් අයින් කරලා ඉවත් කරලා නික්ලේශී සිතක් ඇති කරගත්ත தත්වය තමයි මේ බුද්ධ කියලා කියන්නේ. එතකොට යම් කිසි කෙනෙක් තේරුම් ගන්න ඕනේ අපි නිවන් දකිනවා කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ රාග භව, දේශ භව, මෝහ භව උදුරා දමන්නට මේ කරන අනුගමනීය ප්‍රතිපදාව හේතුඵල ධම පටිච්ච සමුප්පාද ධර්මය විනය කියන ටික කෙනෙක් තමන් තුල දරාගෙන ඒ තුල ක්‍රියාත්මක වෙන පුද්ගලයාට තමයි මේ බුද්ධ ධර්මය අනුගමනය කරනවා බුද්ධ නැත්තම් ධම්මානුධම්මක පටිපදාවක හැසිරෙනවා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ බුද්ධ කියන தත්වය තේරුම් ගත්තට පස්සේ. එහෙම නැතුව මම බෞද්ධයෙක් කියලා මට පරම්පරාවෙන් ආපු ලේබලයක් අරගෙන මම ඒක තුල කොයිතරම් පුද පූජා පැවැත්වුවත් පෙරහැර පවත්වනවා අටකි පිරිකර පූජා කරනවා දානමාන පින්කම් මහා විශාලට කරනවා. හැබැයි ඔය මොනවා කරත් කවුරු හරි කෙනෙක් මේ රාග භව, දේශ භව, මෝහ භව උදුරාස් කරන්නට තමන් එක උත්සාහයක් හරි ගත්තේ නැත්නම් එයාට මේ ධර්මය තුල ඒ කෙනාට ලබන්න පුළුවන් මේ උපරිම தত্ত্বය අඩුම ධර්මයේ සෝතාපන්න ඵලයටවත් පත්ුනේ නැත්තම් මොන තරම් තමන් ආගාදයකට වැටෙනවාද කියන එක
අපි විසින් තේරුම් ගන්න ඕනේ. එතකොට අද අපි සම්මතයට හරි බෞද්ධයෙක් වෙලා ඉපදිලා තියෙනවා නම් අපිට යම්කිසි ප්‍රඥාවක් තියෙනවා නම් අපිට මේ උගන්වපු දේවල් තුලින් අපිට තාමත් මේ නිවීම කියන එක ලැබිලා නැත්තම් අපි බලන්න ඕනේ මොකද්ද මෙතන ගැටලුව? අපි ඉගෙන ගත්ත ඒවා තුල මොකද්ද තිබුණු අඩුපාඩුව? අපිට නිවෙන්න පුළුවන් ධර්මයක් කොහෙද තියෙන්නේ? කවුද දේශනා කරන්නේ? මේ දේශනා කරන එක තුල මගේ හිතේ කෙලෙස් ගති වැඩි වෙනවද? එහෙම නැත්නම් මගේ හිතේ කෙලෙස් ගැලවිලා අයින් වෙනවද? ප්‍රහාණය වෙනවද? මගේ හිත පිරිසිදු වෙනවද? අපිරිසිදු වෙනවද? ආදී වශයෙන් අපිට ඕනේ මේක ගැන අපි තුලින්ම ප්‍රශ්න කරගන්න. අපි තුලින්ම මේ ප්‍රශ්න නගනකොට තමයි අපිට තේරෙන්නේ අපේ හිත පිරිසිදු වෙලාද අපි මේ බණ අහලා මේ කියපු ප්‍රතිපදාව අනුගමනය කරලා එහෙම නැත්නම් අපි මේ පැවැත්ම තුල තවත් අතරමං වෙන මොකක් හරිද කර කර ඉන්නේ කියන එක. මොකද අද මේ රටේ තියෙන තත්ත්වය අනුව මේක බුද්ධ ධර්මය කියන එක තවත් ආගමක් කිරීම තුල මිනිස්සු ඉන්නව මොනවා හරි කර කර ඉන්නවා. නමුත් එයාලගේ අර හිතේ මේ එන බුරබුරා නැගෙන ගින්නට මේ ගින්න නිවා ගන්න ක්‍රමයක් මේ පැවැත්මෙන් නිදි නිදහස් වෙන්න ක්‍රමයක් ගැන ඒගොල්ලන්ට අදහසක් නැහැ. ඒගොල්ලෝ දන්නේ කටපාඩම් කරගත්ත ගාථා ටිකක්, සූත්‍ර ටිකක්, මොනවා හරි පුද පූජා පවත්වන ක්‍රමවේද ටිකක්, මොනවා හරි චාරිත්‍ර වාරිත්‍ර ටිකක්, උන් ඔය වගේ දේවල් ටිකක් විතරයි දන්නේ. ඒව කරන එක වරදක් නැහැ. ඒකත් තමන්ගේ හිත පිරිසිදු වෙන්න කරන්නේ කොහොමද කියන එක තමයි අපි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කොච්චර අපි පුද පූජා බුදු පියාණන් වහන්සේට පුද පූජා පැවැත්වුවත් අපි රාගෙන් දේශෙන් මෝහයෙන් නම් අපි එදිනෙදා ජීවිතේ කටයුතු කරන්නේ. අපිට කිසිම සෙතක් නැහැ. අපි හතර අපායෙන් නිදහස් වෙලා නැහැ. අපි මේ පැවැත්මෙන් නිදි නිදහස් වෙන්න කටයුතු කරන කෙනෙක් වෙන්නේ නැහැ. බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. කවුරු හරි යම්කිසි කෙනෙක් මේ ධර්මය පැහැදිලිව අහලා මේක निराකරණය කරගෙන තේරුම් බේරුම් ඇතුව මේක තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා නම් ඒ කෙනාට මේ සැහැල්ලුව සහනය සතුට කියන එක මේ මොහොතේදීම ලබන්න පුළුවන් දෙයක්. බුදු පියාණන් වහන්සේ මේ නිවන් දකින්න කිව්වේ මැරිලා නෙමෙයි. එහෙම නැත්නම් අනාගතයට ප්‍රාර්ථනා කරලා දකින්න නිවනක් ගැන නෙමෙයි. එත්ත විපස්සතිය කිව්වේ ඒකයි. මේ කෙලෙස් එවල ප්‍රහාණය කරොත් ඒ මොහොතේම ඔබට නිවීම කියන එක විඳ ගන්න සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙනවා. ඔබේ පිරිසිදු බවකම ගැන ඔබේ හිතේ තියෙන පිරිසිදු භාවය පිළිබඳව ඔබට නිරාමිස සතුටක් සුවයක් දැනෙනවා. ඒක තමන් කරලා බලන්න ඕනේ. ඉතින් මේ දේ කරන්න කලින් අපි කරන්න ඕනේ මේ දේ තියෙන මේ ප්‍රායෝගික භාවිතාව පිළිබඳව දැනුමක් ඉස්සෙල්ලා ලබා ගන්න ඕනේ. ඒ දැනුම තමයි අපිට පුළුවන් මේ ප්‍රායෝගික ජීවිතයට ඇප්ලයි කරන්න. මේ ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගන්න. ප්‍රායෝගික ජීවිතයේදී භාවිතයට ගන්න. මේ භාවිතයට ගැනීම තුළ තමයි අපිට මේ ප්‍රායෝගිකම මේ නිවන කියන එක විඳ ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ බුද්ධ කියන වචනය මොනතරම් වැදගත්ද මේ දහම තුල අපිට ඒක තුලම අපිට තියෙනවා මෙතන මේ අපි කරන්න ඕන දේ මොකක්ද කියන එක. අපි වඳින පුදන යදින පතන එකට එහා ගිය හරයක් අර්ථයක් ධර්මයක් තියෙන දෙයක් මේ බුද්ධ ධර්මය කියන එක තුලම ගැබ් වෙලා තියෙන බව අපිට තේරුම් ගන්න ඕනේ. එතකොට බුද්ධ ආගමක් කරයින් මේක උනේ මේ බුද්ධ කියන වචනය පවා මේකේ හරය අර්ථය ධර්මය වෙනස් වුණා. ඒක තමයි මිනිස්සු මේ වඳින තැනින් නතර වුනේ. මේක තමන් තුල ක්‍රියාත්මක වෙන එක මේ තමන් තුල ක්‍රියාත්මක කිරීම නතර වුනේ මිනිස්සු වඳින්න පුරුදු වුනේ. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේක අනුගමනය කරන්න. තමන්ගේ සිතේ උපදින කෙලෙස් ටික දැකගෙන මේ කෙලෙස් ටික ප්‍රහාණය කළ යුතුයි කළ හැකියි කියලා තේරුම් අරගෙන මේ කෙලෙස් අයින් කරන්න පුළුවන් තරම් තමන් වීරියක් ගන්න එක. එතකොට මේකට ඔබේ තරාතිරම ඔබේ ජාතිය ආගම ගිහි පැවිදි බව බලපාන්නේ. මේකට තනිකරම ඔබේ අවබෝධයයි බලපාන්නේ. ඔබ මේ අවබෝධය යථාබෝධයක් කරගන්නේ කොහොමද කියන එක තමයි ඔබේ මගපල තුලින් ඔබ සාක්ෂාත් කරන්නේ. දහම් දැනුමක් විදිහට අරගත්තට පස්සේ ඔබ මේක තුල ක්‍රියාත්මක වෙනකොට දැක්මක් විදිහට මේ යථාර්ථය පිළිබඳව ඔබට බොහෝම
පැහැදිලි රූපයක් ඔබට තියෙනවා. එතකොට ඔබට තේරෙනවා ඔබ නිවීම මේ මොහොතේ අත්විඳිනකොට ඔබට තේරෙනවා මම යන්නේ නිවැරදි පාරක, නිවැරදි මාර්ගයක. ඒ පිරිසිදු වීමත් එක්ක ඔබට තේරෙනවා ඔබේ හිත කිලුටු වෙන්න එන ගති ස්වභාවයන් මොනවාද? පිරිසිදු වෙන්න එන මේ රාග ගති මොනවද? අපිරිසිදු වෙන්න බලපාන රාග ගති මොනවද? අපිරිසිදු වෙන්න බලපාන ද්වේෂ ගති මොනවද? මොකද කාටවත් ඔබේ මේ රාග ගති, දේශ ගති, මෝහ ගති පිටින් ඉඳලා බලන්න බෑ. පේන්නෙත් නෑ. කෙනෙකුට ඒක කියලා දෙන්නත් බෑ. මේ කල්යාණ මිත්‍යානන් වහන්සේලා කරන්නේ ඔබේ අතුලාන්තයේ ක්‍රියාත්මක වීම සම්බන්ධව ඔබට බලන්න පාර පෙන්නලා දෙනවා. එතකොට ඔබ දැනගන්න ඕනේ මේ දහම අහලා මේ අනිත් අයගේ හිතේ ක්‍රියාත්මක වෙන කෙලෙස් ගැන හිත ඉන්න එක නෙවෙයි ඔබ කළ යුත්තේ. ඔබ කරන්න ඕනේ ඔබේ හිතේ පහළ වෙන රාග ගති, දේශ ගති, මෝහ ගති පුළුවන් තරම් දකින්න උත්සාහ කරන එක. ඒ ගති මතුවලා ඔබව අසරණ අනාථ තත්ත්වයට පත් වෙච්ච හැටි ඔබට දකින්න පුළුවන් වෙනවා. ඒ අනාථ අසරණ තත්ත්වයෙන් මිදී නිදහස් වෙන්න ඔබ කටයුතු කරන්නේ කොහොමද කියන එක ඔබට දැනුමක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ දැනුම ලබා ගන්න තමයි අපි මේ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පවත්වන්නේ. එතකොට ඔබට කරන්න තියෙන්නේ පුළුවන් තරම් මේ දහම මේ වචන පිළිබඳව මේ තියෙන දැනුම තමන් හොඳට මේක අවබෝධ කරගන්න. මේ බුද්ධ ධර්මයේ කියන වචනේම මේ හරය අර්ථය ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට අර පළක් නැති දේවල් වලින් නිදහස් වෙලා මේක තුල තියෙන මේ ගැඹුරු ධර්මතාවය තේරුම් ගන්න ඕනේ කියන අදහසක් මිනිස්සුන්ට එනවා. ඒකයි මේක බුද්ධ ධර්මය කියලා කියන්නේ. එතකොට අපේ අය හිතනවා දැන් අපිත් කරන්නේ අපි කාටවත් කරදරයක් නැහැ. අපි හොරකම් කරන්නේ නැහැ, මිනී මරන්නේ නැහැ. ওই වගේ දේවල් කරන්නේ නැහැ. ඒකින්ද අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ධර්මානුකූලව තමයි ජීවත් වෙන්නේ කියලා පිරිසක් හිතාගෙන ඉන්නවා. හැබැයි ඒ අයම දන්නේ නැහැ ඒ අය තුල මේ කෙලෙස් ගති තුන ක්‍රියාත්මක වෙන බව. එතකොට අපි බලන්න ඕනේ කොහොමද මේ අඟුලිමාල මිනිස්සු 999ක් මරලා කොහොමද උන්වහන්සේලා ඒ අරහත් කියන தත්ත්වයටපත් උනේ. එතකොට ආලවක කියන යක්ෂයා බුදු පියාණන් වහන්සේ වල්ලා පොලේ ගහනවා කියලා. මොකද්ද මේ ඊට පස්සේ දේශනා කරලා තේරුම් ගත්තේ? මොකද්ද ඒ උන්වහන්සේලා අනුගමනය කරපු ප්‍රතිපදාව? කියන එක අපි තෝරලා බේරලා ගන්න ඕනේ. අද කොච්චර සිල් ගත්තත් කොච්චර සිල්වන්ත වුණත් නැති නිවනක් උන්වහන්සේලා ළඟා කරගත්තේ කොහොමද? මහා දානමාන පින්කම් කරලත් ලබා ගන්න බැරි නිවනක් විශාකාවල එතකොට අනේ පිළිසිරිතුමාලා කොහොමද මිනිස්සු මේ தത്വෙට ගියේ? මෙතන ඊට වඩා ගැඹුරු දෙයක් තියෙන බව අපිට තේරුම් ගන්න ඔය කතන්දර ටිකම අපිට හොඳටම ඇති. අපිට වෙලා තියෙන්නේ අපි ඒව කතන්දර විදිහටම පැත්තක තියලා ඒවා විභාග ලියන්න පාවිච්චි කරා, විභාගෙට සාමාර්ථ ගන්න පාවිච්චි කරා. අදටත් දරුවන්ට හරි කියලා දෙනවා ඇති කතන්දර විදිහට. නමුත් අපේ දරුවන්ට උනත් මේ කොහොමද මේ හිතේ පිරිසිදු බව පවත්ව ගන්න කියන එක සම්බන්ධව අපි දැනුවත් නොවුනොත් අපිටත් නිවනක් නැහැ. අපිට අපේ දරුවන්ටවත් මේක කියලා දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි තේරුම් ගත්තොත් තමයි අපිට තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක නිසා ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේ ධර්මයක් කියලා කියන්නේ විභාග පාස් කරන්න. එහෙම නැත්නම් අපිට මේ ලෞකික භෞතික සැප සම්පත් ලබා ගන්න තියෙන දෙයක් නෙමෙයි විශේෂයෙන්ම බුද්ධ ධර්මය. අනිත් ආගම් එහෙම දේවල් තියෙනවා. අනිත් ආගම් වල මේ මිනිස්සු විශ්වාස කරනවා මේ මිනිස්සුන්ට මේ විදිහට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක. නමුත් මේ බුද්ධ ධර්මයේ තියෙන මේ ලෞකික භෞතික සැප සම්පත් ලබන්න, දෙව් මිනිස් සැප ලබන්න එහෙම ප්‍රාර්ථනා කර ගිහිල්ලා බුදු නිවන් දකින්න ක්‍රමයක් නෙමෙයි. බුද්ධෝත්පාද කාලයක යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් නිවන් දකින්න. ඒක බුදු පියාණන් වහන්සේට කරන ලොකුම ගෞරවයක්. මොකද උන්වහන්සේලා මේ ධහම දේශනා කරේ මිනිස්සුන්ට නිවන් දකින්න. මේ වගේ මේ ප්‍රඥාධික බුද්ධ ශාසනයක් මේක. මේ ප්‍රඥාධික බුද්ධ ශාසනයක වටිනාකම අනිත් බුද්ධ ශාසන වලට වඩා ගොඩක් වැඩි. බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාලත්. අද අපිට බුද්ධ ශක්තියට අනුගත වෙලා මේ ධර්මයේ තාම ජීවමානව තියෙනවා. මේ ධහමට නැවත පණ පෝලා තියෙනවා. අපිට පුළුවන් නිවන් දකින්න. ඒතර අපිට මේ නිවන් දකින්න පුළුවන්කම තියාගෙනත් අපි තාමත් අර ප්‍රාථමික මට්ටමේ මොන්ටිසෝරි මට්ටමේ දේවල් නම් කර ඉන්නේ. විශේෂයෙන්ම අද මිනිස්සු ගොඩක් තාක්ෂණයෙන් දියුණුයි.
අධ්‍යාපනික මට්ටමදී දැන් ඉස්සර ගමක හිටියේ ඉගෙන ගත්ත එක්කෙනයි දෙන්න. නමුත් අද පවුලම ඉන්න අය පවුලම ඩිග්‍රියක් අරගෙන ඉන්නවා. පවුලම ඉන්න අය පවුලටම ඩිග්‍රී තියෙනවා. මේ ඔක්කොම දේවල් සම්පූර්ණ වෙලා තියෙන කාලෙක අපිට අර මොන්ටිසෝරි ලෙවල් එකෙන් තාමත් එළියට එන්න බැරි මිනිස්සු ඉන්නවා. ඒකට ඉතින් ඒවටත් හේතු තියෙනවා. නමුත් අපි බලන්න ඕනේ අපිත් මේ මොන්ටිසෝරි මට්ටමට නොවැටි කොහොමද අපි මේ බුදු පියාණන් වහන්සේ මේ දේශනා කර මේ නිවැරදි ධර්මීය තේරුම් අරගෙන අපේ ජීවිත කොහොමද මේ යහපත් මට්ටමින් පවත්වගෙන යන්නේ මොකද්ද උන්වහන්සේ මේ කරන්න කියලා කිව්වේ කොහොමද ඒක අනුගමනය කරන්න ඕනේ කිව්වේ කියලා හොඳ දහම් දැනුමක් අරගෙන ඒ දහම තුල ප්‍රායෝගිකව තමන් යෙදීම තුලින් මේක කරන්න විශේෂ මේ දක්ෂතාවයක් නෙමෙයි තියෙන්න ඕනේ මේකට තියෙන්න ඕනේ ඇත්තටම මේක තේරුම් ගැනීමේ හැකියාව. මිනිස්සෙක් මේ manussත්ත්ව ප්‍රතිලාභයේ තියෙන වටිනාකම ඒකයි. මේ මිනිස්සෙකුට තමයි මේ මනස මෙහෙවා කටයුතු කරන්න පුළුවන්. මේක මෙහෙම වෙන්න පුළුවන්ද? මෙහෙ කියන එක හරිද? අර කවුරු හරි කියපු එක ගෙඩි පිටින් ගිලින එක නෙමෙයි කරන්න ඕනේ. දැන් මේ අපි කරන්නේ අද අධ්‍යාපන රටාව තුල තියෙන්නේ කවුරු හරි අර උගත් කියන උගෙන් ගත්ත කියන කවුරු හරි ඉගෙන ගත්ත දෙයක් අපිට දෙනවා. අපි ඒක ගෙඩිය පිටින් ගිලලා මේක තමයි පරම සත්‍ය කියාගෙන අපිත් ගමනක යනවා. නමුත් අපිටත් ඇති යහපතක් නැහැ. ඒ සිලබස් හදපු අයට යහපතකුත් නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න. මේක මේ සම්මතයේ තියෙන දේවල් වලින් පරිබාහිර කතාවක්. සම්මතෙත් එක්ක සම්බන්ධ වෙලා යන එකක් නෙමෙයි. නමුත් අපිට මේ සම්මතය තුල ඉඳගෙනම තමයි මේ කෙලෙස් නැසීම කරන්න වෙන්නේ. අපිට මේක කැලේකට ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආරණ්‍යයකට ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සු නැති තැන්වල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේ තැන්වල අපිට කෙලෙස් උපදින්නේ නැහැ කොහොමත්. කෙලෙස් උපදින තැනක ඉඳගෙනම තමයි අපි කෙලෙස් නසන්න ඕනේ. එතකොට මේ කෙලෙස් ඉපදීම දැක ගන්න පුළුවන් වෙන්නේ අපිට අපි මේ එදිනෙදා ජීවිතේ අපි රස්සාවල් කරන තැන්වල අපේ ගෙවල් වල අපිට පන්සලකට ගියත් අපිට තේරෙනවා යම් යම් අයගේ ක්‍රියාකාරකම් හරහා දේවල් හරහා අපේ සිතේ කෙලෙස් මතුවලා ඇවිල්ලා අපිවම අසරණ කරන හැටි අපිව දුකට වේදනාවට පත් කරන හැටි. එතකොට මේකෙන් මිදී නිදහස් වෙන්න දේශනා කරපු මේ මාර්ගය හරියට දැකගෙන තේරුම් අරගෙන මේ බුද්ධ කියලා කියන මේ ක්‍රියාපදය මේක නාමපදයක් කරගෙන තියෙන්නේ. මේක නාමපදයක් නෙමෙයි මේක ක්‍රියාපදයක්. ඒ කියන්නේ ඔබ සෑම මොහොතක් තුලම මේ ක්‍රියාපදයක් කියන එක තේරුම් අරගෙන මේ ක්‍රියාව තුල අනුගමනීය ප්‍රතිපදාවක් තුල අනුගමනීය ප්‍රතිපදාවේ ගමන් කිරීම තුල ඔබට ළඟා කරගන්න පුළුවන් තත්ත්වයක් තමයි මේ නිවීම කියලා කියන්නේ. ඒක කරගත යුත්තේ ඔබ තුලින්ම මේ එන කෙලෙස් ටික ඔබම අස් කරගත්ත මොහොතක ඔබට නිවීම කියන එක මොකක්ද කියන එක දැනෙනවා. ඔබට තේරුම් යනවා. මේ නිරාමිස ප්‍රීතිය, නිරාමිස සුවය මොකක්ද කියන එක ඔබට දැනෙනවා. ඔබ ඒක කරන තාක් මේක ටිකක් සරල වචන ටිකක් විදිහට තමයි මිනිස්සෙකුට පේන්නේ. නමුත් ඔබ බලන්න ඔබට යම් කිසි රාගසිතක්, ද්වේෂසිතක් එන වෙලාවක ඔබ මේ ද්වේෂය පාලනය කරගන්න, මේ ද්වේෂය උදුරලා අයින් කරන්න කොච්චර අමාරුද? ඔන්න ඕක තමයි මාර යුද්ධය. මේ බුදු පියාණන් වහන්සේ අපි කියන්නේ මාර යුද්ධයක් කරා කියලා. දස පිම්බර මාර සෙනගක් පරාජය කරා කියලා. මේ අපි උපාදානය කරගන්න යන තැනදී මේ උපාදානයෙන් මිදී නිදහස් වෙන්න අපි මේ කරන කටයුත්ත තමයි මේ බුද්ධ ධර්මය කියලා කියන්නේ. එතකොට මේ බුද්ධ ධර්මයේ තියෙන වටිනාකම මොකක්ද කියන එක අපි බෞද්ධයෝ විදිහට තේරුම් අරගෙන අපි හරි නිවැරදි නියම බෞද්ධයෙක් කියලා කියනවා නම් ඒ බෞද්ධයා කරන්න ඕනේ වඳින පුදන යදෙර පැතලා නිවන ප්‍රාර්ථනා කරන එක නෙවෙයි. මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ මේ අනුගමනය කරලා ඒක තුලින් ප්‍රතිඵල ලබා ගන්න එක. මේ රාග භව, දේශ භව, මෝහ භව තමන් තුළ උපදින මේ වැරදි කෙලෙස් ගති ටික දැකලා ඒ කෙලෙස් ගති වලින් මිදී නිදහස් වෙන්න කල යුතුයි. අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරලා ඒ ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියන එක තමන් අත්විඳ ගන්න එක තමයි මේ නිවනක් අපි ලබනවා, නිවීමක් ලබනවා කියලා අපි කතා කරන්නේ. ඉතින් වෙලාවත් ගියා. ඒක නිසා අපි ධර්ම සාකච්ඡාව ප්‍රශ්න සාකච්ඡා කරන එකට යමු.
අපි තේරුම් ගන්න තියෙන මෙච්චරයි. අපි මම අද දවසේ මේක ගෙනාවේ ඇත්තටම මේ බුද්ධ ධර්මය කියන එක අනිත් ආගමක් වගේම ආගමක් කරගෙන යන මේ ගමනේ ගොඩක් අය අතරමං වෙලා තියෙනවා. ඒක නිසා මේක නිකන් කතාවට මේ බුද්ධ ධර්මය කියන්නේ තවත් ආගමක් නෙවෙයි. මේක ධර්මයක් වෙන්නේ කොහොමද කියන මොකක්ද අපි එහෙම කියන්නේ හේතුව කියන එක පෙන්නලා දෙන්න. ඕනම ජාතියක කෙනෙකුට ඇවිල්ලා මේක තේරුම් ගත්තොත් මේක අනුගමනය කරොත් ඒ ඕනම මිනිස්සෙකුට මේ කියන නිවීම සාක්ෂාත් කරන්න පුළුවන් මේ නිදහස ලබන්න පුළුවන්. ඒක නිසා මේ කියන කරුණු කාරණා සම්බන්ධව තමන් පැහැදිලි දැනුමක් අරගෙන මේ දැනුම තුල තමන් මේක දැක්මක් කරගන්න තැනට කටයුතු කරගන්න කියලා මම ඔබලගෙන් ඉල්ලනවා. අපි ධර්ම සාකච්ඡාව පටන් ගමු. මයික් එක ඔන් කරලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අතරම අපි මේ ධර්ම සාකච්ඡාවේ අරමුණම තමයි අපි මේ සතර කමඨහන් වඩ아가ගෙන යනකොට අපිට ඇතිවන යම් ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා නම් ඒවට ප්‍රායෝගිකව අපි මේක කරගෙන යන්නේ කොහොමද කියන එක මේ ගැටලු සාකච්ඡා කිරීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා කාටම හරි මොනවා හරි දැනගන්න ගැටලුවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහන්න. සුපත් වේවා. සුපත් වේවා. මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් සෝතාපන්න ඵලයට පත්වෙච්ච නැති කෙනෙක් අපිට දැන් සතර කමඨහන් කරනකොට හරි මොකක් හරි දැන් අපිට දේශයක් හරි රාගයක් හරි ආවොත් එහෙම අපි ඒක ආපස්සට හිතාගෙන යනකොට තේරෙනවා එක තැනකදී මේක මේ තියෙන්නේ මෙතන මාන්නයක් වගේ දෙයක් කියන එක. ඔව්. එතකොට මාර්ගයේ ඉන්න කෙනෙක් සෝතාපන්න ඵලයට පත්වෙච්ච නැති කෙනෙක් ඒ මාන්නෙන් කොහොමද මිදෙන්න ඕනේ? ඒක කොහොමද යථාභූත විදිහට දකින්න ඕනි කොයි විදිහටද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔව් දැන් මේක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. දැන් අපි සෝතාපන්න ඵලයටපත් වෙලා නැත්තම් එයා ධර්මයක් අහලා එයා තමන්ගේ හිතේ එන කෙලෙස් නසන්න උත්සාහ කරනවා නම් එයා ඉන්නේ සෝතාපන්න මාර්ගයක. හරි. එතකොට ඒ කෙනා මේ උත්සාහයක යෙදෙනවා තමන්ගේ තුල උපදින මේ කෙලෙස් ටික දැක ගන්න. දැන් පෘථග්ජන කෙනෙක් දන්නේ නැහැ එයාට රාගයක් එනවා. දැන් මම මේ රාගෙන් කටයුතු කරන්න කියලා මේ පෘථග්ජන කෙනෙක් දන්නේ නැහැ. මොකද එයා මේ ධර්මය අහලා නැති නිසා එයා කරන්නේ අර රාගයෙන් ලැබෙන සුවයට වහල් වෙලා ඒ සුවය විඳින්න උත්සාහ කරන එක. ද්වේෂයක් කෙනෙකුට ඒ ද්වේෂයට ගැටිලා ඒ තමන්ගේ හිතට සතුට ලැබෙන විදිහට ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන එක තමයි පෘථග්ජන කෙනෙක් කරන්නේ. ඔය දෙකටම මූලික වෙන්නේ අර මෝහය කියන ඔය ඔබතුමිය කියපු ඒ මාන්නය කියන එක තමයි ඇත්තම මේකට තියෙන ප්‍රධානතම හේතුව. එතකොට මේ මාන්නය දැක ගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේම අර සතර කමඨහන් ටික හරියට තේරුම් අරගෙන ඒ මොහොතේ Tamanට ආවේ ද්වේෂයක් නම් මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන විදිහ හරියට තේරුම් ගන්න පුළුවන් වුණොත් දැන් ඇත්තටම කියන්නේ දැන් අපි හිතමුකෝ ද්වේෂයක් කියලා. එතකොට ඔයා ද්වේෂය හරහා නේද ඔයාට ඔය ගැටලුව මතුනේ? ඕකේ කියන්නේ මට දැන් ද්වේෂයක් ආපු ගමම්මම ඒක දැන් එනකොට මට තේරුණොත් මට එතනම කමටහන් වඩලා ඒකෙන් අයින් වෙන්න අමාරුයි. අර දැන් මේ ද්වේෂයට පළවෙනි පාර ගැටෙනවා කොහොමද? ගැටලා ඊට පස්සේ තමයි මම මේක තේරුම් ගන්න මෙන්න මෙහෙමයි කියලා. එතකොට තමයි හිතාගෙන යනකොට මෙතන තිබුණේ මේ මාන්නයක් මොකක් හරි මාන්නයක් වගේ කියන එක
කියන එකක් ගැන ඡායාවක් තේරෙනවා. නමුත් එතනම කොහොමද ගලවන්නේ කියලායි තේරෙන්නේ. ඔව් දැන් මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි මාර්ගය වඩාගෙන යනකොට අපිට එකපාරටම මේක ගලවන්න අමාරුයි. ඒක නිසා තමයි මේකට අර පුරුද්දක් පුහුණුවක් තියෙන්න ඕනේ. අපි එක්සර්සයිස් කරන්න ඕනේ කියලා කියන්නේ. දැන් ඔයා ඔය කරන්න හදලා තියෙන්නේ ඒ එක්සර්සයිස් එක. එතකොට ඒක කරගෙන යනකොට දැන් මේක වර්තමාන මොහොතට එනකොට එකපාරටම ඔයාට මේ මොහොතේදී ඕක කරගන්න බැරි වෙන්න පුළුවන් මුලදී. ඔය මුල හරියේදී. එතකොට මේ මුලදී හැබැයි ඔයාට දැන් තේරුම් යනවනේ දැන් මේක මේ මගේ ද්වේෂයක් ආවා මම ඒකට ද්වේෂයෙන් ගැටුණා ඊට පස්සේ මම ඒක පොඩ්ඩක් ආපස්සට හැටලා බලනකොට මේක මගේ හිතේ තිබුච්ච මාන්නයක් නිසා ඇතිවෙච්ච දෙයක් කියන එක ඔයා තේරුම් ගත්තා. දැන් ඔන්න ඔයාගේ හරිය පරිශ්‍රණය ඔයා ක්‍රියාත්මක කරලා තියෙන්නේ. තේරුණාද? ඒක නිසා ඒක ගැන අර දැන් වෙච්ච දේ ගැන හිතන්න එපා. දැන් ඒක කොහොමත් සමුදය ධර්මයක් බිහි වෙලා ඉවරයි. දැන් ඔයා යම්කිසි ද්වේෂකින් කටයුතු කරා කියන්නේ සමුදය ධර්මයක් බිහි වෙලා ඉවරයි. හැබැයි ඒක අපිට නැවත ආපහු ගන්න බෑ. දැන් ආපහු ඔයා ක්‍රියාත්මක වෙන්න ඕනේ නැවත වතාවක් එක්ක ඔය කාරණාවම සම්බන්ධව හෝ නැත්නම් වෙන කාරණාවක් සම්බන්ධව ඔයාට ද්වේෂය එන මොහොතේදී අර කලින් ද්වේෂය ඇති කරගන්න ගිය වේගය අඩු වෙලා ඔයාට දැන් මේක පුරුදු පුහුණු වෙනකොට ඔයාට මේක ද්වේෂය එනකොටම ද්වේෂයෙන් ක්‍රියාත්මක නොවි ඉන්න මට්ටමට ගේන්න පුළුවන්. ඒකින්ද ඔයා ඕක දැක ඉස්සරහට යන්න. අඩුම තරමේ දැන් ඔයා දකින්නවනේ ද්වේෂය එන එක වැරදි කියලා. ද්වේෂයෙන් කටයුතු කරේ මාන්නයක් හිතේ ඇති වෙච්ච හින්දා කියලා දැන් ඔයා දකිනවා. දැන් ඔයා බණ අහපු නැති කාලෙදී ඔයාට ඔය මුකුත් පෙනුන්නේ නැහනේ. ඔයා ඒ දේශයෙන් ගැටීම තමයි ඔයාට තිබිච්ච එකම ආශාවදය. ඒ එකම පිළියම ඔයාට තිබිච්ච. නමුත් දැන් ඔයා කල්පනා කරනවා නෑ මම දේශයෙන් ගැටෙන එක වැරදි. මේ මෙහෙම කරගෙන යනකොට මගේ හිතේ අපිරිසිදු භාවයක් ඇති වෙනවා. මේක වැරදි බව මට තේරෙනවා. හැබැයි ඔයාට තේරෙනවා මේක කපන්නත් ඕනේ කියලා. ඒ කපන්න තමයි අපි අර සතර කමඨහන් ටික වඩන්න ඕනේ. දැන් මේ සතර කමඨහන් වඩනවා කියුවහම මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියන මේ වචන ටික අපිට දීලා මේකෙන් කරලා තියෙන්නේ අපි මේ සිතුවිලි පරම්පරාව හරවන්න ඕන පැත්ත පෙන්නලා දෙන්න තමයි ඔය සතර කමඨහන් ටික දීලා තියෙන්නේ. දැන් ඔයා ඔය සිද්ධියම මේ පසු විපරම් කරනකොට ඔයාට තේරෙනවා නම් මට තරහ යනකොට ඒ සිතුවිලි ගමන් කරපු හැටි දැක්කට පස්සේ ඔයා බලන්න ඕනේ දැන් මගේ හිත පිරිසිදු කරගන්න මම මේ සිතුවිලි පරම්පරාව හරවන්න ඕනේ කොයි පැත්තටද කියලා. තේරෙනවද මං කියන එක? තේරුණාද? ඒ කියන්නේ දැන් ඔයා දැන් අපි මම නිකන් උදාහරණයක් කියන්නේ දැන් අපි හිතමු මොනවා හරි එකකට තරහ ගියා. දැන් ඔයාලට හිතෙනවා මෙයා නිසා තමයි මට මේ පාඩුව වුනේ. මෙයා මහ නරක කෙනෙක්. මෙයාට මම ගහන්න ඕනේ. නැත්තම් මම බනින්න ඕනේ. මගේ හිතේ වේගෙන් මම බනිනවා. මං හොඳ වැඩක් කරන්නම්කෝ මෙයාට කී කියලා අපි යනවනේ පොඩි ට්‍රවුමක් ගගහ රෝද ගගහ යනවනේ. මට මේ දුක ඇති උනේ මෙයා නිසා. කොහොම කී මගේ හිත අරක පස්සේ යනවා. දැන් අපිට මෙත්තානුස්සතිය වඩනවා කියලා කියන්නේ ඔයා මේ කෙනා පෘථග්ජන කෙනෙක්. මේ කෙනාගේ නොදන්න කම නිසා තමයි මේක උනේ. දැන් මේක දැන් මොකක් හරි වැරදුනා නම් පාඩුවක් සිද්ධ වුණා නම් සමහර විට පාඩුව දරා ගන්න පුළුවන් මට්ටමක එකක් නම් ඒක පාඩුව දරා ගන්න පුළුවන් ඔයාට. මේක අනිච්ච දුක්ඛ අනාත්ත වෙන හැටි වලට දැන් දකින්න පුළුවන්. මම කැමති උනේ මේක මේ විදිහට වෙනවට නමුත් මේක වෙන විදිහකට වුණා. ඒක නිසා දැන් මගේ හිත වේදනාවකටපත් වෙලා. ඔන්න මේ වේදනාවටපත් උනේ මේ ලෝක ස්වභාවය අනිච්ච දුක්ඛ අනාත්ත වෙච්ච හින්දා කියලා ඔයා හිතන්න පටන් ගන්නවා නැවත. හරිද? එහෙම හිතනකොට ඔයා දැන් අර පැත්තට අර ව්‍යාපාදයේ කියන වැය වෙන පාදයට පැත්තට යන්න ගියේ හිත ආපහු හරවලා මේ පැත්තට අරගන්නවා. අරගෙන ඒ කෙනාටත් මේ නොදන්නකම හින්දායි කරේ පුළුවන් නම් ඒ කෙනාටත් කියලා දෙනවා. නැත්නම් මම මේක මේ පාඩුව දරාගෙන මේකට මොකක් හරි විසඳුමක් හොයා ගන්නවා. ඒ කෙනාටත් මේ යහපතක් වෙන්න ඕනේ කියලා අර ඔයා හිතනවා නම් ඔන්න ඔයාගේ තුල අර මෙත්තානුස්සති, මේ මරණානුස්සති, බුද්ධානුස්සති කියන තුනම වැඩෙනවා. ඔන්න ඔය සිතුවිලි ටික තමයි හදා ගන්න ඕනේ. නමුත් අපිට සසර පුරුද්ද තියෙන හින්දා අපිට එකපාරට මෙන්නේ මෙයා නිසා තමයි මට පාඩුව වුනේ, මෙයා නිසා තමයි මට දුකක් උරුම වුනේ, මේ කෙනා වැරදි, මේ කෙනා මෙන්න මෙහිමයි කියලා අර අපි යම්කිසි
අර බොහෝම මේ ද්වේෂ ගතියෙන් මේක මේ ගොතනවා දාගෙන මෙයාගේ ගැන යම්කිසි අර එයා සමහර විට මේ මිනිස්සයා තුල නැති ගති තියෙනවා කියලා අපි එයා තුල වැරදි රූප මවා ගන්නවා. මවාගෙන දිගින් දිගට ඒ වෛරය පවත්වගෙන යන්න උත්සාහ කරනවා. දැන් අපි මේ වෛර කිරීම අපිටම හොඳ නෑ. ඒ කියන්නේ අපි යම්කිසි වෛරී සහගත සිතුවිලි ඇති වෙනකොට අපි සසරට බැඳෙන බව අපි තේරුම් අරන් ඉන්නවනම් අපේ ලේ ධාතුව කිලුට වෙන බව ඒකෙන් අපිටම කර්මයක් උරුම වෙන බව අපිට තේරෙනවා නම් අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒකෙන් මිදී නිදහස් වෙලා කටයුතු කරන්නනේ. එතකොට සමහර විට පරිබාහිර කෙනා වැරද්දක් කළාම වෙන්නත් පුළුවන්. හැබැයි ඒක එයාගේ account එකට මිසක් ඔයාගේ account එකට වැටෙන්නේ නැහැ. තේරෙනවද? ඔයාගේ account එකට වැටෙන්නේ ඔයා අර කෙනා ගැන වැරදි සංචේතනා පැවැත්තුව. අර සිද්ධිය සම්බන්ධව අර සත්ව පුද්ගල අවස්ථා සිද්ධි සම්බන්ධයෙන් ඔයා පවත්වන ඒ අවිද්‍යා සහගත සිතුවිලි වලින් තමයි ඔයාගේ පැත්ත කිලුට වෙන්නේ. ඒකට ඔයා කරන්න ඕනේ ඔයාගේ හිත ඔයාට කොච්චර පාඩුණත් ඒ පාඩුව දරාගෙන ඔයාගේ හිත පිරිසිදු වෙන ඔයාගේ හිත අපිරිසිදු නොවි පවත්ව ගන්න පුළුවන් වෙන විදිහට සිතුවිලි ටිකක් පවත්වලා ඒ කෙනාටත් මෛත්‍රී කරලා මේක අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං වෙන හැටි තේරුම් අරගෙන ඒ අනුව නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග වෙන එක. අර පටි බැඳ බැඳ යන එක පටිනිස්සග්ග කරගන්න ඕනේ. ඕක කරගෙන යනකොට ඔයා එක පාරක් හරියට කරා නම් ඔයා බුද්ධ ශක්තියටත් අනුගත වුණොත් ඔයාට සෝතාපන්න ඵලයටපත් වෙන්න පුළුවන්. ඒක තමයි සෝතාපන්න ඵලය. ඒ කියන්නේ එකක් කරගත්තාම ඔයාට තේරුම් ගන්නවා මේ කෙලෙස් කැපිය යුතු කැපිය හැකි තත්වයක තියෙනවා කියන එක. දැන් අපි පෘථග්ජන මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ තරහ යනවා ඕක ඉතින් සාමාන්‍ය දෙයක් ඕක ඉතින් නතර වෙන්නේ නැහැ ඕක කරන්න බෑ කියලා තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි මේ එළියෙන් පෙන්න තරහ නෙමෙයි තමන්ගේ මේ ඇතුළාන්තයෙන් එන වේගය ගැන තමයි අපි හොඳට බලන්න ඕනේ. අපිට ඇතුළාන්තයෙන් එන වේගය ආවේගය හරහා තමයි අපිට මේ කර්ම ශක්තියක් බිහි කරන්නේ චිත්ත ශක්තියේ බලපෑමක් ඇති වෙන්නේ මේ ඇතුළාන්තයෙන් උඩට ගහලා එන ශක්තියත් එක්ක. එතකොට අපිට පුළුවන් වුණොත් මේක වැරදි බව තේරුම් අරගෙන බොහොම අපිට මුලදී මේක ටිකක් අමාරුයි අපහසුයි මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ තරහක් ආවහම තරහෙන් කටයුතු කරන්න නිසා අපි ඒකට තමයි එකපාරටම යන්නේ. දැන් අපි හිතමු හරිද අපි දැන් සෝතාපන්න මාර්ගයේ යනකොට අපිට එහෙම දෙයක් වුණා. දැන් අපේ අතින් යම්කිසි ද්වේෂයක් ඉපදුනා කියලා අපිට තේරෙනවා. තේරුණොත් දැන් ඉපදිච්ච දෙයට මුකුත් කරන්න බෑ. ඒක පැත්තකින් තියන්න. පැත්තකින් තියලා එතන කමා කරගෙන අරිය මෛත්‍රී පතුරවලා පින් දීලා නැවත මේ වගේ දෙයක් ආවොත් කොහොමද මම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඊළඟ මොහොතේදී ඔයාට තේරෙයි අර කලින් ආපු ද්වේෂයේ වේගයට වඩා අඩු වේගයකින් ඔයාට මේ ද්වේෂය එන බව තේරෙන්න ගන්නවා. එහෙම ටික ටික ඔයා මේක හිතට හොඳට පුරුදු කරගෙන යනකොට අර ඔයාට අර ද්වේෂය එනවා කියන එක එන්න කලින්ම දැක ගන්න තේරුම් ගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. ඒක කරලා බලන්න ඕනේ. ඒක අර හිත පුරුදු පුහුණු කරන පදම් කරන මේ තමන් ඒකට මේ යොදවන තමන්ගේ හිත ඒකත් එක්ක පාවිච්චි කරන මට්ටමත් එක්ක තමයි මේකේ මේ පරාසය අඩු වැඩි වෙන්නේ. එතකොට තමන් වැඩි ආයාසයක් ගන්න නැතුව හිටියොත් එහෙම ආයි දිගින් දිගට මොකද වෙන්නේ? ඔව් කියන්නේ මම දැන් කාලයක් මට ඒ විදිහට මම කරගෙන ආවා. ඒ කියන්නේ දැන් ඒ තරහ අඩු වෙලා අර කියන්නේ එක දවසක මේ ඒ වගේ ද්වේෂයක් ආපු වෙලාවක ඒක අර ගැලවිලා ගිහිල්ලා නිකන් අමුතු සුවයක් දැනලා එහෙම එකක් වෙලා ඊපස්සේ කාලයක් ওই විදිහට කරගෙනත් ආවා. ඊට පස්සේ දැන් ආයෙ කාලෙකදී දැන් ඒ ද්වේෂ දුති එහෙම රේවට ටට්ටක් ගාලා නිකන් අහු වෙනවා වගේ එකක් තේරෙනවා. කියන්නේ මට ඒක එනකොටත් තේරෙනවා මේක කරන්න ඕනි කියලා දන්නවා. මේ විදිහට අර ඕනි දේවලුත් පැත්තකින් වෙනවා. ඒ වුණාට අනිත් පැත්තෙන් අහු යනවා. එන්න එහෙම එකකුත් වෙනවා. ඒක දැනම කරනවා. ඒ කියන්නේ අර ඒක තමයි අර අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං යථා භූතං පජානාති වෙනකන් ඔය මට්ටම තියෙනවා. අනිත් එක තමයි මේ ණය ගනුදෙනුව කරනවද? ණය ගනුදෙනු භාවනාව කරනවද දිගටම? ඔව්
ඔව් ඒකත් කරනවා. ඔව් කරනවා කියලා කියන්නේ කොහොමද කරන්නේ? ඒක ප්‍රායෝගික මට්ටමෙන්ද කරන්නේ කියන එක මොකක් හරි එතන අඩුපාඩුවක් තියෙන්න ඕනේ. එක්ක සතර කමඩහන් වැඩිම තුල අඩුපාඩුවක් තියෙන්න ඕනේ. මොකද මේ එතන තමයි මට හිතෙන්නේ දැනෙන්නේ මට. ඒ සතර කමඨහන් වඩන තැන මම මේක හරියටම කරන්නේ නැහැ කියන එක දැනෙනවා. ඒක තමයි. ඒ කියන්නේ ඒ මොනවා හරි අඩුපාඩුවක් තියෙන නිසා තමයි ඒක මේ ඒ විදිහට වෙන්නේ. මොකද මේ අර ඒක කරනවා නම් Tamanට පුදුමාකාර ඇතුළාන්තයෙන් උනන්දුවක් එනවා එකපාරටම අර දැන් මං කිව්වේ අර තරහක් එනකොට අපිට තරහෙන් කටයුතු කරන්නේ එන එක සෑහෙන. ඒ කියන්නේ අපේ අර මානය හිතේ තියෙන මානය සෑහෙන පහළ මට්ටමකට වැටෙනවා. ඒක මේ ඒ අර දැන් ඔයාම කිව්වනේ දැන් ඔයාලට මාන්නයක් තියෙන බවත් පෙනුණා කියන එක. ඕක අපි කරගෙන යනකොට අපිට අර වෙනදා ආපු ඒ වේගය ආවේගෙ එන්නේ නැතුව අර අඩියක් පස්සට අරගෙන පොඩ්ඩක් නිශ්ශබ්ද වෙලා මේ අර අපිව බේර ගන්න ඕනේ කියන තැනකට අපි එනවා ඇත්තටම. මේක අර මට හිතෙන්නේ ඔයාට තියෙන්නේ ගොඩක් වෙලාවට අර සතර කමටහන් ඔයා ඒ වඩන්න පොඩි කම්මැලිකමක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඔව් එහෙම එකක් තමයි. එතන නිකන් ඒකට කැපවිලා කෙරෙන්නේ නැහැ. ඔව් ඒක තමයි. ඒ කියන්නේ මේ ඒක ඉතින් කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඇත්තටම අපිට ගිහියෝ විදිහට ඕක ටිකක් වෙහෙසක් දරලා කරගන්න ඕනේ. ඉතින් අර කරගත්තොත් ඒකේ සුවයත් අපිට තියෙනවා. ඒ කියන්නේ අපිට අපි ගැනත් ලොකු සතුටක් තියෙනවා. හිතේ නිරාමිස සතුටක් ඇති වෙනවා. ඉතින් පුළුවන් තරම් දවසකට පොඩි ධර්ම දේශනාවක් වගේ අහලා මේක අර පොඩ්ඩක් පොඩක් ටියුන් කරගන්නවා වගේ වැඩක් කරගන්න වෙනවා අපිට. ඒ කියන්නේ මේක කළ යුතුයි කියලා පොඩ්ඩක් හිතට ඒත්තු ගන්නන්න ඕනේ. එහෙම ඒත්තු ගන්න ගත්තොත් එයාට අර හරියටම මේ අනිච්ච දුක්ඛානත්ත කියන එක තේරුම් ගත්තොත් එහෙම ඔයාව බේර ගන්න ඕනේ මේ සංසාර දුකකට මම පටලැවෙනවා කියන එක අර ගැඹුරෙන් වැටහෙන්න ඕනේ. එතකොට තමයි අපි තුල උනන්දුව ඇති වෙන්නේ. ඉතින් ඒක කරගන්න try කරන්න. මොකද අපි දන්නේත් නැහැ අපිට කොයි වෙලාවක අපිට මේ manussත්ත්ව පරිලාභයත් අපිට අහිමි වෙයිද කියලා. එතකොට මේක දැනගෙනත් අර හරියට නිකන් මේ අර අතට ගත්ත දේ කටේ දාගන්න පිනන වගේ වැඩක් වෙනවා ඊට පස්සේ. ඒක නිසා මේක උනන්දුවක් ඇති කරගන්න ඕනේ තමන් තුලින්මයි. ඒක අර දිට්ඨින් උජුං කරෝති කරගන්න ඕනේ. තමන් ඒක කොහොම හරි කර තමන් නිවන් දකින්න ඕනේ කියන ටිකක් දැඩි අදිෂ්ඨානයක පිහිටලා කටයුතු කරන්න ඕන. කොහොමද කියන්නේ? කාලෙකදී හොඳට කරනවා කාලෙකදී නිකන් ඔව් ඒක ගොඩාක් අයට ඇත්තටම වෙනවා. ඒ කියන්නේ අපිටත් සමහර එහෙම කාලවල් තිබිලක් තියෙනවා. නමුත් අර චුට්ටක් යම්කිසි අපි අර ණය ගනුදෙනුව එහෙම හරියට අපි හොඳ චිත්තාදිෂ්ඨානයකින් සිත පිරිසිදුව ඒ දේවල් කරගෙන යන්න ඒකත් හරියට වෙනවද කියන එක බලන්න. මොකද ඇත්තටම ওই ණය ගනුදෙනුව කරනවා කියලා කියන්නේ ගොඩාක් අය හිතනවා ඔය ඔතන තියෙන ગાත ටික පදවල පේලි ටික කියන එක කියලා. ඒක එහෙම නෙමෙයි. ඒක තමන්ගේ හිත ඇතුළාන්තයෙන් මේ කමා කර ගැනීමත් වෙන්න ඕනේ. එතකොට ඒ මෛත්‍රිය පැතිරවීම කියන එකත් අර බොහෝම මෙත්සිතක් පැතිරෙන්න ඕනේ. තමන්ගේ හිතේ පිරිසිදු බවක් ඇති වුණ බව තමන්ට ඒ විදිහේ තප්පරයට තේරෙන්න ඕනේ. එතකොට ඒ පිරිසිදු බව උපයෝගී කරගෙන අර පින් අනුමෝදන් කරලා ඒ දේවල් වලින් නිදහස් වෙන්න ඕනේ කියන එක අර ගාත කියන එකට එහා ගිය මේ තමන්ගේ මේ චිත්තය පිරිසිදු වන මට්ටමකට තමන් මේ මොහොත තුල මේ තප්පරේ දෙක ඇතුළ තුල ඒක කරගන්න ඕනේ. ඒ වගේම එදිනෙදා ජීවිතය තුලත් තමන්ගේ යුතුයකම් වගකීම් නිවැරදිව ඉෂ්ට කරලා තමන්ගේ අතින් කාට හරි අඩුපාඩුවක් වුණොත් ඒ මොහොතේ කමා කරගන්න පුළුවන් නම් ඒවත් කමා කරගෙන ඒ වගේ ප්‍රායෝගික ක්‍රියාත්මක වීමකුත් ජීවිතේ තියෙන්නේ. දේ අර ප්‍රායෝගිකවම අපිට අත්දැකීම ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අර ගොඩාක් අය හිතනවා මේක මේ ગાත ටික කොහොම හරි කටපාඩම් කරගෙන හරි අර පොත බලාගෙන හරි කියෙව්වහම අපිට මේක කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක නිකන් අර අපි නිකන් ඔය හැමදාම බුදුන් වඳින්න අර පුරුද්දට ગાත ටික කියනවා වගේ වැඩක්.
ඒක එච්චර මේ අර තමන්ගේ හිත ඇතුළාන්තයෙන් අර මම කිව්වේ මේ කමා කරගන්නවා කිව්වහම අපි කාගෙන්ද කමා කරගන්නේ? ඇයි අපි කමා කරගන්නේ? මොකද අපි දන්නවා අපි නොදැනුවත්ව හරියට අපි දේවල් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අතින් වෙච්ච වැරදි අනන්ත අප්‍රමාණ මේ සංසාරේ ඇති අපිට පියවන්න ණය විදිහට. එතකොට මේ ණයෙන් මිදී නිදහස් විය යුතු බව අර හොඳ හිතින් තේරුම් අරගෙන මේ ණයට දෙහුනොත් තව තවත් මගේ සංසාරේ දික් වෙනවා මගේ දුක් පැවැත්ම දික් වෙනවා ඒක නිසා මේකෙන් මිදී නිදහස් වෙන්න ඕනේ කියලා හොඳ චිත්ත අදිෂ්ඨානයකින් ඒක කරන්න ඕනේ. එතකොට තමයි අර අපිට මේ හදවතට අපේ මේ පිරිසිදු බව ටික ටික දැනෙන්න ගන්න. ඒකෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ. නැතු අර ગાත ටික කියවීමෙන් හෝ අර පොත බලාගෙන ඉන්නවා මොනවා හරි මූණනවා අර කරන්න කියලා තියෙන නිසා කරනවා කියන තැනට නෙමෙයි මේක අර ඇත්තටම අපි කියන්නේ අර අපි ගාතාවක් වුණත් කියවනකොට ඒක ඒ ගාතාවේ අර්ථය ධර්මයේ හරය තේරුම් අරගෙන කියනකොට අපේ තුල ඇතිවෙන මේ චිත්ත ශක්තියයි මෙලෝම හසරක දෙයක් තේරුම් ගන්න නැතුව මේක කරන්න කියපු නිසා අර කරන්නම් වාලේ කරවනකොට අර චිත්ත ශක්තියේ තියෙන දුර්වලකමයි කියන්නේ දෙකක්නේ. තේරෙනවද? ඒ කියන්නේ අපිට යම්කිසි දෙයක් අවබෝධයෙන් අපි කරනකොට අපේ චිත්ත ශක්තිය හරි බලවත් වෙනවා. අර අපි කියන්නේ චේතනාව මේ බොහොම ශක්තිමත් වෙනවා. චේතනාව මේ අර ඒකේ ශක්තිය වැඩි. හැබැයි අපි නිකන් අර කටපාඩම් න්‍යායෙන් කියවගෙන යනකොට එහෙම ශක්තියක් එන්නේ නැහැ. ඒකයි අර හැමතිස්සෙම කියන්නේ පින් අනුමෝදන් කරනකොටත් අපි පින් අනුමෝදන් කරන්නේ කාටද මොකටද මේක කරන්නේ මොන පරමාර්ථයක් උදෙසාද කියන එක ගැන අපිට ප්‍රාමාණික අවබෝධයක් ඇතුව තමයි අපි ওই ගාතාව කියන්නේ. නැත්තම් කොච්චර ගාතාව කිව්වත් අර වෙන්න ඕන දේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. ගාතාව කියලා විතරයි. ගාතාව කියවපු පමණින් පින් අනුමෝදන් වෙන්නේත් නැහැ. කමා කරගැනීමක් වෙන්නේත් නැහැ. අරිය මෛත්‍රිය පැතිරවීමක් වෙන්නේත් නැහැ. මේක වෙන්න නම් තමන් අර බොහෝම මේක කරන්නේ මොකද්ද මගේ අරමුණ? මොකද්ද මගේ චේතනාව? මොකද්ද මේකෙන් මං බලාපොරොත්තු වෙන දේ කියන සම්බන්ධව මට හොඳ අවබෝධයක් අවධානයක් ඇතිව ඒකට අරමුණු කරගෙන හිත ඒකාග්‍ර කරගෙන කරන්න ඕන. එහෙම කළාම තමයි අර අපි කියන ඒ निराமிස සුවය Tamanට අත්විඳ ගන්න අත්දක ගන්න පුළුවන් වෙන්නේ. අර ගොඩාක් වෙලාවට ඔක වෙන්නේ අර ඒ දේවල් අර මම කිය ටිකක් සරල විදිහට තමයි අපි උඩින් තමයි ඔක අල්ලන්නේ. දැන් සතර කමටහන් වඩනවා කියන එක හෝ ඔය ණය ගන්න දෙවියන් නිදී නිදහස් වෙනවා කියන එක හෝ අර නිකන් උඩින් අල්ලගෙන ඒක අනිච්චයි දුක්ඛයි අනාත්තයිනේ කියලා අතාරිනවා. මේ අතාරිනවා කියලා කිව්වට එයා අනිච්ච දුක්ඛ අනාත්තමුනේ මොකක්ද කියලාවත් තේරුම් අරගෙන නැහැ. අර වචන සෙට් එක විතරයි මුමුණලා තියෙන්නේ. හිතෙන් කියලා එක්කෝ. එතකොට අර අපි සමතය කියන එක තුල නතර වෙනවා. එතකොට දැනෙන සුවයත් එක්ක අපි හිතනවා අපිට සතර කමටහන් වැඩුණා කියලා. නමුත් අර ආයි ලොකු දෙයක් ඇවිල්ලා එක පාටම අර යට ගහලා තිබිච්ච එක උඩට එනකොට තමයි තේරෙන්නේ නෑනේ අපි තාම එතෙන්ට ඇවිල්ලා නෑනේ කියලා. ඒක නිසා අර තමන් ඒක කරන මොහොතකදී කරාට පස්සේ හෝ කරන්න පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ හැමතිස්සෙම බලන්න තමන්ගේ තුල තිබිච්ච අර කෙලෙස් තට්ටුව ගැලවෙන විදිහට මම මේක කරාද කියලා. එතකොට තමයි අපිට අර උනන්දුවක් ඇති වෙන්නේ මේක පුරුදු වුණාම ඕක ඉතින් කාටවත් පේන්නේ අපිට නිකන් එවෙලේ නිකන් තප්පරේ දෙක සිතුවිල්ලකින් අපිට බලන්න පුළුවන් මොකද්ද අපිට උනේ කියලා. ඒ කියන්නේ අපිට අර කම්පන තත්ත්වයක් තාම තියෙනවා. දර ආපු එක පාටම ආපු වේගය තුල කම්පන මට්ටම දිගින් දිගටම පවතිනවද? නැවත ඒක මතක් වෙවි අර කම්පන තත්ත්වය ඇති වෙවි යනවද? එහෙම නැත්තම් මේක මතක් වෙන වෙලාවට මම මේකෙන් නිදී නිදහස් වෙන්න මගේ හිත නිවැරදි පැත්තට පවත්වාගෙන මගේ සිතුවිලි පරම්පරාව පවත්වාගෙන යනවද කියලා බලන්න ඕනේ. එහෙම කරගෙන යනකොට අර වෙනදට අර වැරදි විදිහට ක්‍රියාත්මක වෙන්න පුරුදු වෙලා තිබුණු හිත අපි නිවැරදි පැත්තට හිතන්න පුරුදු වුණාම ටික උක හරියනවා. ඒක කර යන්න ඕනේ. ඒකයි කියන්නේ අර ගඟ මැද්දේ නතර වෙන්න බෑ කියලා. දැන් මේක ඕගතරණයක්නේ. දැන් ගොඩක් අය කරන්නේ ගඟට බහිනවා. බැහැලා මොනවා හරි එකක් දෙකක් කරලා ගඟ මැද්දේ නතර වෙලා ඉන්නවා.
එතකොට අර ගහගෙන එන පාරට ගහගෙන යනවා. ඒක හින්දා මේක අඩිය හරි පටන් ගත්ත හින්දාමත් නෙමෙයි තමන් මේකේ නිදී නිදහස් වෙන්න ඕනේ කියන එක දැඩි චිත්ත අධිෂ්ඨානයක පිහිටලා චුට්ට හරි අඟල හරි අඩිය ඉස්සරහට තිය යන්න ඕනේ. ඒ යනකොට තමයි මේක අර මුල හරිය තමයි ඔච්චර අමාරු. ඊට පස්සේ නිකම්ම තල්ලු වෙනවා කියලා අපිට තේරෙනවා. කරලා බලන්න. මට තව ප්‍රශ්නකුත් තියෙනවා. ඔව් අහන්න. මේක ගිය පාර කරපු දේශනාවකින් මට හම්බෙච්ච ප්‍රශ්නයක්. දැන් දානයක් දෙනකොට අර මස් මාළු පූජා කරන්න එපා කියලා කියනවනේ. එතකොට අර පින් ගන්න එන අයට පින් ගන්න බෑ කියලා. එතකොට අපි දැන් නිර්මාංශ දානයක් දුන්නාම දැන් සමහර ස්වාමීන් වහන්සේලා අකමැති නම් එතන යාළගේ අර සිත ටිකක් අසතුටු වෙනවනේ. එතකොට එතන අපි කොහොමද ඒ වගේ වෙලාවක කටයුතු කරන්නේ වගේ අයත් එක්ක දැන් එහෙම ප්‍රශ්න ගොඩක් අයට තියෙනවා. දැන් මෙහෙමයි අපේ චේතනාව තමයි ඇත්තටම හැම තැනකදීම බලවත් වෙන්නේ සහ මේ මූලික වෙන්නේ. දැන් අපි හිතමුකෝ ගෙදර අපේ ගෙදර මරණ ගෙදරක් වෙලා අපිට දැන් 3 මාසේ හරි 7 දවසේ හරි දානි දෙන්න වෙන්නේ අපිට අනිවාර්යයෙන්ම ගමේ පන්සලටනේ. එතකොට දැන් ගමේ පන්සලේ හාමුදුරුවෝ එහෙම මස් මාංශ වළඳන කෙනෙක් නම් අපි ඒක නොදී හිටියොත් එහෙම එයාටත් ඒක අසතුටක් වෙනවා. දැන් මේක ඉතින් තමන් ඒ වටපිටාව අනුව ගලප ගන්න ඕනේ. තමන්ට පුළුවන් නම් එහෙම කරන්න නිර්මාංශ දානයක් ලෑස්ති කරලා දෙන්න. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේට තරහ යන්නේ නැති විදිහට උන්වහන්සේ එක්ක කතා කරලා මමත් නිර්මාංශයි ඒකින්ද මම නිර්මාංශ දානයක් ලෑස්ති කරනවා කියලා වගේ දෙයක් හරි කියලා එහෙම කරන්න පුළුවන්ද කියලා එක්ක ඔයාට එක පැත්තකින් බලන්න පුළුවන්. නැත්තම් දැන් නෑදෑයෝ පිරිසක් එකතු වෙලා දෙනවා නම් අපිට බෑ අනිත් නෑදෑයෝ ටිකව මේ ඒගොල්ලන්ගේ අදහස් පැත්තකට දාලා අපිට තනියෙන් එහෙම දෙයක් කරන්න. ඉතින් තමන් තනියෙන් දෙන දානයක් නම් විතරයි තමන්ට අර තමන්ට මේ නිර්මාංශව ලෑස්ති කරලා දෙන්න පුළුවන්. එතකොට ඉතින් ඒවා එක්ක ලොකුවට ඇලෙන්න ගැටෙන්න යන්න එපා. මොකද තමන්ගේ චේතනාවක් නැහැනේ මස් මාළු දීලා මේ වැඩේ කරන්න. ඒක නිසා තමන්ට ඔය කරගන්න පින තමන් මේ මස් මාළු හදන දේවල් වලට සම්බන්ධෙකුත් නැත්නම් ඒවා උයන්න පිහන්න ලෑස්ති කරන්න සම්බන්ධෙකුත් වෙන්නේ නැත්නම් තමන්ට පුළුවන් තමන්ගේ හිතෙන් මේ පින් අනුමෝදන් කරලා තමන්ගේ මළගිය ඥාතියාත් එක්ක තියෙන ඒ සංසාර සම්බන්ධතාවය බිඳ දමන්න කටයුතු කරන්න. අපිට අර මේක දැන් සම්මතයේ තුල මේවා මිනිස්සුන්ගේ මේ නැති නිසා මේවා කතා කරන්න ගියොත් එහෙම අර වෙන්නේ තමන්ගේ නිවන වැහෙන වැඩක්. එක්කෝ මිනිස්සු ඒවට කැමති නැති වෙයි. ඒකට රණ්ඩු වෙයි. ඉතින් ඒක නිසා ඒ අවශ්‍ය දේ කරලා දීලා තමන්ගේ සිතුවිල්ලෙන් තමන් දන්නවනේ තමන්ගේ හොඳටම හිත දන්නවනේ තමන්ට පාලනය කරගන්න බැරි තත්ත්වයක් මෙතන තියෙන්නේ කියලා. එතකොට තමන් කරන්න ඕනේ අර මේ ඒ එතනින් මිදී නිදහස් වෙන්න ඕන විදිහට තමන් පිරිසිදු චේතනාවකින් ඒ මළගිය ඥාතියට පින් අනුමෝදන් කරන්න තමන්ගේ හිතෙන් ඒක කරන්න පුළුවන්. ඒක ගැටලුවක් කරගන්න එපා. ඒක මේ මොකටත් එක්ක ඒ වටපිටාව වපසරියත් එක්ක ඔයා ගත යුතු තීරණයක්. ඒක එහෙම කරනවද නැද්ද කියන එක. නමුත් ඔයාට පින් අනුමෝදන් කිරීම කරන්න පුළුවන් ඔයාගේ ඔය යහපත් පිරිසිදු චේතනාවක් තුල ධම්මානුධම්ම පටිපදාවක ඉන්න කෙනෙක් විදිහට. හරි සුවපත් වේවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සුවපත් වේවා.
සුවපත් වේවා. ඔව් කියන්න මම. දැන් මෙතන මේ දුකෙන් මිදෙන්න අපිට කරන්න තියෙන්නේ අතිලක්ෂණයම තමයි නේද? දැන් කියන්නේ අපිට දැන් සතර කමඨහන් වඩනවා කියලා අපි කරන්නේ තිලක්ෂණය දකින්න එකනේ නේද? ඒ කියන්නේ දැන් අර අපිට මේක නැවත නැවත එන්න හේතුව අපි මේ තිලක්ෂණය අපිට හරියට පේන්නේ නැහැ නේද? ඔව් යථා භූතං පජානාති වෙලා නැති නිසා. දැන් ඔය හැම සූත්‍ර දේශනාවකම තියෙන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති කියලා. ඒ කියන්නේ මේ අනිච්ච වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි අපිට මේ යථා භූත ඥාන දර්ශනයෙන් දැක ගන්න බැරි නිසා තමයි අපි උපාදානය කරගන්න උත්සාහ කරන්නේ. එහෙම අපිට මේ මොහොතේම ඒක අනිච්ච දුක්ඛ අනාත්ම වෙන හැටි දකින්න තේරුම් ගන්න පුළුවන් වුණා නම් අපි උපාදානයකට යන්නේ නැහැ. නමුත් අර අපේ තියෙන සසර පුරුද්ද නිසා අපිට පුරුද්ද තියෙන්නේ උපාදානය කරගෙනනේ. ඒ පුරුද්ද නිසා අනිච්ච දුක්ඛ අනාත්ම වචන ටික දැනගත්තට ඒකේ තියෙන යථාර්ථය යථාභූතවාදීව දකින්න බෑ. ඒක නිසා තමයි අපි මේ එක්සර්සයිස් එකක් ප්‍රැක්ටිස් එකක් කරන්නේ. ප්‍රැක්ටිස් එක කරන තමන් ප්‍රැක්ටිස් කරන ප්‍රමාණය තුළ තමයි මේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය තමන්ට අර යථාභූත ඥාණයෙන්ම දැක ගන්න ලැබෙන්නේ. අර අපි කියන්නේ එන මොහොතේම තේරුම් ගන්න දැක ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එහෙම ලැබුණොත් අපි මොනම විදිහකින්වත් අරක උපාදානයකට යන්නේ නැහැ. පටිනිස්සග්ග නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග කියන தත්ත්වෙටම යන්න පුළුවන්. එතනදී දැන් අර කරන්න තියෙන්නේ සිතුවිලි ටිකක් අලුතෙන් ආය හදන එක කියලා නේද ඔබතුමී ඉස්සෙල්ලා කිව්වේ? ඔව් ඒ කියන්නේ අපේ හිත අපිරිසිදු වෙන පැත්තට අර අපේ සිතුවිලි පරම්පරාව ගමන් කරපු එක. ඒ කියන්නේ අපි කියන්නේ දැන් අපි අවිද්‍යාව මූලයෙන් යන්නේ. අවිද්‍යාව මූලයෙන් පවත්වපු සිතුවිලි පරම්පරාව කුසල මූල පැත්තට හරව ගන්නවා. එතකොට යම් කිසි කෙනෙක් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවා කියලා කියන්නේ ඔය කුසල මූල පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක කරන එක. එතකොට කුසල මූලේ කියන්නේ කුණුසලා හැරීම තේරෙනවනේ. දැන් අවිද්‍යා මූලිකව යනවා කියන්නේ අපි අපිරිසිදු වෙන පැත්තට යනවා. කුසල මූලය කියන්නේ මේ කෙලෙස් අත්හරින පැත්තට අපි අපේ සිතුවිලි පරම්පරාව අරගෙන යනවා. ඒ අනුව තමයි අපිට අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන එක යථාභූත විදිහට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දැන් වචනෙට දන්න අය ගොඩක් ඉන්නෝනේ සම්මතයේ ඕන තරම් අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක දන්නවා. දැක්කට මේක තමන් තුළ ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ මේ සිතුවිලි පරම්පරාව ක්‍රියාත්මක වෙලා යනකොට එතන අනිච්ච දුක්ඛ අනාත්ම වෙන හැටි දැක්කේ නැතුව අනිච්ච දුක්ඛ අනාත්ම වචන විදිහේ විදිහට මෙමුණුවහම වෙන්නේ අර සමතයක් තුල නතර වෙනවා. ඔව් ඒක හරියන්නේ. නිකන් යටපත් වුණා වගේ ගතියක් දැනෙනවා අපිට තේරෙන්නේ අපි අර නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග උනාද කියලා. ඒකයි කියන්නේ බුද්ධානුස්සතිය වැඩෙනවා. වැඩුණට අපි හරියටම බලන්න ඕනේ මේ බුද්ධානුස්සතිය නිවැරදිව ක්‍රියාත්මක වුණාද අපි තුල කියන එක. පටිනිස්සග්ග වුණාද කියලා බලන්න ඕනේ. ඒ බැලීම තුල තමයි අපිට තේරෙන්නේ මේක අපි යටපත් කරගත්තද එහෙම නැත්නම් පටිනිස්සග්ග වුණාද කියන එක. උතනේ පටිනිස්සග්ග වුණාද කියලා බලන්නේ මේ කොහොමද? ඒ කියන්නේ උපාදානයෙන් මිදුණා කියලා තේරුණා නම් අපිට වේගයක් ආවේගයක් චිත්තාවේගයක් තවදුරටත් ඒ සම්බන්ධව නැත්නම් උපාදානය නැති වුණා නම් ඒක අල්ල ගැනීමක් බදා ගැනීමක් ඇලීමක් ගැටීමක් කරගන්න නැවත මේව කරගන්න අවශ්‍යතාවයක් ඇති නොවුණා නම් ඒ මට්ටම තමයි පටිනිස්සග්ග කියන්නේ. රෝධ ගන්නත් නැහැ. නැවත නැවත එනවද කියලා තමයි මෙතන බලන්නේ නේද? ඔව් ඒ කියන්නේ දැන් ඒක පටිනිස්සග්ග නොවුනොත් එහෙම අර නැවත ඒක මතක් වෙන වෙලාවට අර කියන්නේ අර මේ හාමුදුරුවෝ අර ෆොටෝ එකකින් ටික් ගාලා ෆොටෝ එකක් ගන්නවා කියලා. ෆොටෝ එක ගත්තාම ඒකේ තියෙන්නේ ඔයා ඒ වල නිච්ච කරගත්ත ස්වභාවය. ඒ නිච්ච කරගත්ත ස්වභාවය ඔයා අවුරුදු ගාණක් ගියත් ඒ නිච්ච ස්වභාවය තුල තමයි ඔයාගේ සංචේතන පවත්වන්නේ ඔයා. ඔව් මං හදාගත්ත සංකතිය අර සංකාර නේද? right. තමන් නිච්ච කරගත්ත ස්වභාවය.
ඒ නිච්ච කරගත්ත ස්වභාවයට අදාළව තමයි ඔයා අර සිතුවිලි පරම්පරාව පවත්වන්නේ. සමහර විට ඒක ගෙවිලා වැය වෙලා මේ හොඳටම මේක විපරිණාමයටපත් වෙලා. ඔව්. ඒ වුණාට ඒ විපරිණාමය ඔයාට ඔයාගේ හිතේ නිච්ච ස්වභාවයෙන් හින්දා පේන්නේ නැහැ. ඒක අපි අර අලුතෙන් හදාගෙන ඒක තියාගන්න. අලුතෙන් හදා ඒක තුළ ආස්වාදයක් විඳිනවා වර්තමාන මොහොතට. ඒ වර්තමාන මොහොතේ මතක් වෙච්ච ගමන්ම අපි කරන්නේ අර පරණ එක මතක් කර ඒක තුල ලැබපු ආස්වාදයේ වර්තමාන මොහොතටත් සම්බන්ධ කරගෙන ඕනනම් අනාගතයටත් අර අනාගත මද්දහනන් විදිහට සම්බන්ධ කරගෙන මේක දිගේ කරකවන අර සිතුවිලි පරම්පරාව. ඔව් එහෙමමයි කරන්නේ. අතීතයයි අනාගතයයි එකට බැඳලා හදන්නේ. අතීතයකුත් නෑනේ. අතීතයක් අනාගතයක් නෑනේ නේ. මේක අපි දන්නේම නෑ. ඒ කියන්නේ ඒකේ තියෙන ආස්වාදයේ හින්දා අපිට අර අපි හරිම කැමැත්තෙන් තමයි ඒකට බැහැගෙන අර මේ අර කිදා බැලලා ඒ ආස්වාදය විඳිනවා. ආස්වාදයටමයි යහුවෙන්නේ. ඔව්. ඒකේ ආදීනව දකින්න නම් අපිට මේ පැවැත්ම පිළිබඳ අර යථාභූත ඥාන දර්ශනයක් තියෙන්න ඕනේ. යථාභූත ඥාන දර්ශනයක් තියෙන කෙනා මේකට බැඳෙන්නේ නැහැ. මේකත් එක්ක කටයුතු කරනවා. එදිනෙදා තමන්ගේ කටයුතු ටික සියල්ල කරගෙන යනවා. තමන්ගේ ණය ගනුදෙනු තේරුම් ගන්නවා. ණය ගනුදෙනු එක්ක නියම විදිහට යුතුයකම් වගකීම් ඉෂ්ට කරගෙන යනවා. හැබැයි මේක නොදන්න කෙනා කරන්නේ අර ණය ගනුදෙනු නැවත අලුත් කරනවා. හරි. එතකොට අර තමන්ගේ එන කෙලෙස් ටික නැවත පරිහරණය කරනවා. ධර්මයක් අහලා නැති කෙනා. නමුත් ධර්මයක් අහන කෙනා තමයි මේ කෙලෙස් ටික අහස් කරලා අර ණය ගනුදෙනු තේරුම් අරගෙන ඒ ණය ගනුදෙනු වලින් නිදී නිදහස් වෙන්න ඕන විදිහට තමන්ගේ සිත කය වචනය ක්‍රියාත්මක කරලා මේක සම්පූර්ණයෙන්ම අර නැවැත්මක් දක්වා ගෙනියන්නේ. ඔව් ඒක තමයි. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මම එතකන් චුට්ටක් තා පොඩ්ඩක් එතන මම තව ටිකක් පිරිසිදු කරගන්න. මේ ඒ කියන්නේ දැන් උතනදී අපි මේ සිතුවිලි කියන්නේ වචන හිතුවටත් බෑ නේද? අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්ම කියන්නේ අපි හිතනවා කියලා නිකන් අර හිතාගෙන ගියාට ඕක වෙන්නේ නැහැ මං හිතන්නේ ගැලවෙන්නේ. වචන තියෙන්නේ ඇත්තටම දැන් ඔය ගොඩ අයට වචන අල්ලුවාම මේ ඔය ගොඩාක් අය අපිත් එක්ක ධර්ම සාකච්ඡා කරනකොට ඒගොල්ලන්ට වචන තේරෙන්නේ නැති වුණාම ඒගොල්ලෝ හිතනවා අපි මේ වචන හරබයක් කරනවා කියලා. හරිද? එතකොට මේක ඇත්තටම වචන හරබයක් කියන්නේ අපි යම්කිසි දෙයක් අපි තුල යම්කිසි අවබෝධයක් ලබා ගන්න නම් අපිට වචන වැදගත්. අපිට මේ වචන ටිකත් ඕනේ මේක තේරුම් ගන්න තාක් විතරයි. ඊට පස්සේ වචන වලිනුත් ඇති වැඩක් නැහැ. දැන් මේ වචනේ ඇතුලේ තියෙන මට පැහැදිලි. ඒ වචනේ ඇතුලේ තියෙන අපි කියන්නේ හරය, අර්ථය, ධර්මය, පරමාර්ථය. තේරුම් ගත්තා නම් ඒ හොඳටම ඇති. ඒ කියන්නේ තමන් ඇතුලෙන් ඒක දකින්න ඕනේ. මේ වචනේ අර්ථය ඒ කියන්නේ මේ තමන් හදාගත්ත දැන් අපි දන්නවනේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක විදිහට මේ තුන් ලෝක මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුලනේ මේ තුන් ලෝකේ අපි පනවගෙන තියෙන්නේ. ඒකට මේ පනවගත්ත ලෝකය මේ අපිම හිතෙන් මවාගෙන හදාගත්ත එකක් තුලනේ අපි මේ ආස්වාදය විඳින්න කැමැත්තෙන් අපි කටයුතු කරන්නේ. අන්නේ ලෝකයේ තුල වෙන අනිච්ච දුක්ඛ අනාත්ම බව තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒකනේ අපිට දැන් මේක අපි කැමති විදිහට යනවා නම් අපිට නිවන් දකින්න ඕනෙත් නෑ කිසි ප්‍රශ්නයක් නෑනේ හොඳට කාලා බීලා ජොලියේ ඉන්න පුළුවන් නේ. ඉතින් එහෙම ඉන්න බෑනේ. ජොලිය හරිම తాවකාලිකයි. ඒ බෑ එහෙම ඉන්න බෑනේ. සල්ලි කොච්චර තිබ්බත් එහෙම ඉන්න බෑ. සල්ලි කොච්චර තිබුණත් ඒක කරන්න බෑ. එකපාරටම ලෙඩ වුණොත් එහෙම කෝ සල්ලි වලින් හොඳ කරගන්න පුළුවන්. දුන්න අපි වේදනාවටපත් වෙනවා. අපිට මෙච්චර සල්ලිත් තියෙනවා. ඇයි අපි ලෙඩ වුනේ? මිනිස්සුන් ඒ කියන්නේ කැමති නෑනේ ලෙඩ වෙන්න. සල්ලි කියන එක නිච්ච වෙලා එන්නේ. එතකොට අද නිච්චන් තුන් දුක්ඛන් වෙනවා.
ඒක ඒකත් පවත්වන්න උපාදානය වෙලා ඊට පස්සේ මේ ඔය අපි කොරෝනා ඒක නවත්ත කාලෙදී ගන්න ගොඩාක් පවත්වා ගන්න දැක්කනේ යන්නේ. අපි මිනිස්සු ඒ ලෙඩ රෝග වලින් කොච්චර අසරණ වුණාද මිනිස්සු කොච්චර තමන් ආත්මාර්ථකාමී විදිහට හැසිරුණාද එතකොට මිනිස්සු මොනතරම් අසරණ වුණාද මේ දේවල් තුල අර තමන් කැමති විදිහට මේ ලෝකේ පවත්ව ගන්න බැරි වෙච්ච මොහොතවල වල මිනිස්සු කොච්චර රාගෙන් දේශයෙන් මොහෙන් නැවත ක්‍රියාත්මක වුණාද ඕ ඒ කියන්නේ සමහර මිනිස්සුන්ව කියන්නේ මනුස්ස ගුණ ධර්ම වලටත් පහලට වැටිලා මිනිස්සු කටයුතු කරා. ඒ මොකද මේ අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ. අහලා නැහැ. ඔව් මේකත් එක්ක කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක සම්බන්ධව අර උපේක්ඛාවෙන් ඉවසලා විමසලා කටයුතු කරන්න තරම් හිතේ මේ ස්වභාවයක් දැනුමක් අවබෝධයක් එයාලගේ තුල පිහිටලා තිබුණේ නැහැ. එහෙම තිබුණු අයට ඔබ ප්‍රශ්නයක් උනේත් නැහැ. ඔව් ඇත්තේ ඒක එහෙම තමයි. ඔව් ඉතින් අර වචන ටික ඕනේ අපිට මේකේ හරියාර්ථයේ ධර්මයේ තේරුම් ගන්න තාක් පමණයි. ඔව් ඇතුළෙන්ම දකින්න වෙන්නේ. අපිට මේක කරන්න බෑ. මොකද එහෙනම් අපි දන්නවනේ අට්ටක් කරා තීන පද අபிසම්බුද්දේන ප්‍රකාශිතා කියලා කියනවනේ මේ බුදු කෙනෙක් පහළ වෙන්නේම මේ අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං කියන මේ මිනිස්සු මේ පුබ්බේ අනනුසතේසු ධම්මේසු විදියට මේ දෙතේ කහලා තිබිච්ච නැති වචන ටිකක් පෙන්නලා දෙන්න. මේ ක්‍රියාකාරීත්වයක් පෙන්නලා දෙන්න. එතකම් මිනිස්සුන්ට ඔය අනිච්ච දුක්ඛ අනාත්ත කියන දෙයක් තේරෙන්නේ නැහැ. හොයන්න හිතා ගන්නවත් බැහැනේ. හොයන්න හිතා ගන්නවත් බෑ. ඒක තමයි ඒක ලෞතර බුදු කෙනෙක් ඒක ප්‍රඥාවන්ත මට්ටමක්. ඒක කරන්න එසේ මෙසේ කෙනෙකුට බෑ. මේ ලෝකේ කෝටි ගාණක් මිනිස්සු පහළ වෙලා හිටියත් ඕක කරන්න පුළුවන් වෙන එක්කෙනාටයිනේ. ස්වයංභූ ඥාණයෙන් අවබෝධයක් ලබන්න පුළුවන්. ඒකනේ මේ බුද්ධෝත්පාද කළ මේ බුදු කෙනෙක් මෙච්චරම අපි මේ වෙච්චර මේ අපේ පොතපතවල ඇයි වර්ණනා කරලා තියෙන්නේ. දැන් අපි මේ බණක් අහනකම් අපිට මේ අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං කියන එකක් තේරිලා තිබුණාද? නෑ. අපි කරේ අපිට දෙයක් නැති වුණාම ඇඬුවා. දෙයක් ලැබුණාම සතුටු වුණා. ඕකනේ මේ හැම එක්කෙනාම කර යන්නේ. හැබැයි මේක ඉවරයක් අවසානයක් තියෙනවද? නෑනේ. කවදාකවත් නෑ. දාවත් නෑ. ඒ ඉවරයක් අවසානයක් දකින්න ඕන. ඒක නවත්තන්න ඕන තැන තමයි ඔය බුදු පියාණන් වහන්සේ පෙන්නුවේ. හැදෙලියම ඔහු වැඩි කියන්නේ දැන් ධම්මගේ අනායත් ඕකේ ඒ කියන්නේ ධම්මගේ අනාය දැන් සෝතාපන්න ඵලයටපත් උනත් කාමරාග පටි කිසිම ගැලවෙන්නෙත් නැහැ. ඒවට නැවත අහු වෙනව නේද ඕන හැටියට. එහෙම වෙන්න හැබැයි කවුරු හරි සෝතාපන්න ඵලයටපත් උනා නම් ඒ හොඳටම ඇති. ඒක තමයි මෙතනින් මේක පන්න ගන්න අමාරුම තැන. සෝතාපන්න ඵලයටපත් වෙන එක තමයි මිනිසෙකුට කරන්න අමාරුම තැන. අර දේවල් ටික තමන් වැරදෙනකොට තමන්ට දහම තියෙනවනේ. තේරෙනවා මෙහෙම තමයි. ඒකට ලොකු උපාදානයකට යවෙන්නේ නැහැ. කොහොම හරි තමන් ඒ ගන්න වීරිය මේ එකත් එක්ක ඒක නියත සම්බෝධි පරාණයෙන්ම අරහත්ත්වය දක්වා යනවා. ඉතින් මෙතන අමාරුම තැන තමයි මේ ආරබත කියන තැන. මේ දිට්ඨිය කඩා ගන්න එක තමයි අමාරු වෙන්නේ නේද? ඔව්. දිට්ඨිය කඩා ගන්න එක අමාරුයි කියලා කියන්නේ ඉතින් මේ දහම ඇහුනහම මේ දහම හරියට මනසීකරණය කරලා තමන් අවබෝධ කරගන්න උත්සාහයක් දරන කෙනෙකුට කරගන්න පුළුවන්. මෙතන මේකේ සීමා මායිම් නෑනේ. ඕනම මිනිස්සෙකුට දැන් අපි දන්නවා අපිට සාමාන්‍ය සම්මත සමාජය තුල තියෙන මේ විද්‍යාව තාක්ෂණය කියන ඒවා මේ සාමාන්‍යයෙන් අපි අද සම්මතේ ඉන්න විද්‍යාඥයෝ කියන අය හොයාගත්ත දේවල්නේ. එතකොට මේ අවුරුදු 5ක් විතර යනකොට ඕක වෙනස් වෙනවා. එකක්. දැන් අද හොඳයි කියන එක තව අවුරුදු 5ක් විතර ගිහිල්ලා කියනවා නෑ ඒක හොඳ නෑ කියලා. එතකොට ඒ මොකද අර මේ යථා භූත ඥානෙ තිබුටි නැති නිසා. ඔව්. ඒගොල්ලෝ අර විද්‍යාව කියන්නේ නම් ඉතින් වෙනස් ඔව් අර මේ විමානයකින් මේගොල්ලෝ මේ ලෝකය දිහා බලන්නේ. ඇස් දෙකෙන් බලන්නේ. එතකොට එතකොට ඒ ඇස් දෙකෙන් කියනෙන දෙයට එහා ගිය දෙයක් ගැනනේ අපි මේ කතා කරන්නේ. දැන් කියන්නේ අද භූතයෝ පෙරේතයොත් නැහැ. පින් දෙන්න ඕනෙත් නැහැ. ඇයි එහෙම කතා කියන්නේ? ඇයි අර ඒ ඇස් දෙකට යාළගේ දකින්න බෑ. දකින්න පුළුවන් වපසරිය තුල තියෙන දේවල් ටික විතරයි මේ මිනිස්සු විශ්වාස කරන්නේ.
භෞතික වශයෙන්. ඔව්. ඔව් භෞතික විද්‍යාව කියන එක බොහොම ප්‍රාථමික එකක්. මේක ඊට එහා ගොඩාක් ඇතුලේ තියෙන ඔව් එකක්. ඒක ප්‍රාථමිකයි. නමුත් සම්මතයේ තුල ඉහළින්ම තියෙන දේ. සම්මතයේ තුල ඉහෙලින් සම්මතේනේ ඒක ඉතින් සම්මතයේ තුල ඉහළින්ම තියෙන දේ. නමුත් ඒට එහා ගිය ශක්තියක් මේ ආධ්‍යාත්මිකව ලබන මේ පිරිසිදුභාවය මත මිනිස්සෙකුට මනසින් දකින්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සෙක්ට ලබන්න පුළුවන් ඉහළම අවස්ථාවක් මේක. අර භෞතික විද්‍යාව කියන්නේ මේ ලෞකික වශයෙන් මිනිස්සුන්ට ජීවත් වෙන්න විවිධ දේවල් කරගන්න එකක්. ඔව්. නමුත් දැන් ඔය තාක්ෂණික වශයෙන් නිපදවපු කිසිම දෙයකින් මිනිස්සුන්ට තියෙන්නේ తాවකාලික සුවයක් විතරනේ. හැබැයි අපි කියන මේ